හතරවෙනි ගාන කියවන්න. හතරවෙනි ගාන කියවන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් අතර විද්‍යුත් විකර්ෂණ බලය හා සැසඳූ විට ඒවා අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නොසලකා හැරිය හැකි බව පෙන්වනවා. මාත් එක හදන්න හැම ළමෙක්ම ඉලෙක්ට්‍රෝන දෙකක් අතර ඇතිවන විද්‍යුත් බලය විද්‍යුත් විකර්ෂණ බලයක් නේ තියෙන්නේ. මාත් එක හදන්න විද්‍යුත් බලය Fe කියලා ගත්තා. ඉලෙක්ට්‍රෝන දෙකට අපි දන්නා ස්කන්ධයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධේ Me කියලා ගත්තා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙක අතර ගුරුත්වාකර්ෂණ බලයකුත් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය මම Fg කියලා ගත්තා. ඔය වගේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙක අතර පරතරය අපි R කියලා හිතමු. මොකද උපකරණ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් අතර තියෙන විද්‍යුත් බලයත් එක්ක සසඳද්දී ඉලෙක්ට්‍රෝන දෙක අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය නොසලකා හරින්න පුළුවන් කියලා උපකරණ තියෙනවා. ඉතින් ඒතකොට අපි ඉලෙක්ට්‍රෝන දෙක අතර තියෙන විද්‍යුත් බලය ලියන්නේ කූලොම් නියමයෙන්. 1/4 එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගයේ මගින් තමයි විද්‍යුත් බලය ලියනවා. හදන මාත් එක්ක 1/4 එප්සයිලන් නෝට් කියලා නේ ගන්න විශේෂයෙන් කිව්වේ නැත්තම් රික්තයක මේගොල්ලෝ ඉන්නව නැත්නම් වාතය තුල ඉන්නවා කියලා ගන්නවා. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වැඩි කිරීම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ලකුණ දාන්නේ විශාලත්වය දාන්නේ. දුරේ වර්ගේ මේක එක. දෙවන අපි දන්නවා මේ දෙන්න අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය අපි ලියන්නේ නිව්ටන්ගේ සමීකරණයෙන් G වාරයක් m1 m2 බෙදීම R වර්ගය මගින්. ගුරුත්වාකර්ෂණ බලය මම Fg කියලා ගත්තේ G වාරයක් ඉලෙක්ට්‍රෝන ස්කන්ධය Me අනිත් එකලත් ඉලෙක්ට්‍රෝනයක් Me. ඉතින් දුර වෙන්නේ අර R දුරමයිනේ. මේක දෙක. තමයි එක දෙකෙන් බෙදනවා. විද්‍යුත් බලය බෙදීම ගුරුත්වාකර්ෂණ බලය. Fe බෙදීම Fg. R වර්ගයේ කැපෙනවා. 1/4 එප්සයිලන් නෝට් වාරයක් E වර්ගේ E වැඩි කිරීමීනේ. බෙදීම G වාරයක් Me වර්ගේ. තේරුම් ගන්න. ඔන්න දැන් මම මෙතෙන්ට ආදේශ කරනවා. මේක 9 වැඩි කිරීම 10 9යි. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි. අභ්‍යාස පටන් ගන්න තැන තියෙනවා ඒකේ වර්ගය. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය අපි ඉගෙන ගත්තා 6.67 වැඩි කිරීම 10 ඍණ 11යි. ඒක කටපරිම මතක තියෙන්න ඕනේ නැහැ විභාගෙදි දෙනවා. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය උතන දීලා තියෙනවා 9.1 වැඩි කිරීම 10 ඍණ 31 ඒකේ වර්ගය. දොගල සම්පූර්ණ සුළු කිරීම කරන්න නිකන් මම 10 බල වලින් ආසන්න සුළු කිරීමක් කරලා පෙන්නන්නම්. දැන් මේ 9 කියන එක මම 10 කියලා ගත්තොත් එතන මෙතන 10 වැඩි කිරීම 10 9 කියන්නේ 10 10යි. මේ ආසන්න අගයක් මම ගන්නෙ. මම මේක චුට්ටක් වැඩි කරලා ගත්ත නිසා මේ 1.6 කියන එක මම නිකන් 1 කියලා ගන්නවා. එතන 10 ඍණ 19 වර්ගයේ 10 ඍණ 38යි. මේකත් 6.6 අතෑරලා මම මේ ආසන්න සුළු කිරීමක් කරන්නේ 10 ඍණ 11 විතරක් ගත්තා.
මම 9.10යි කියලා ගන්නවා. එතකොට 10 වැඩි කිරීම 10 ඍණ 31 කියන්නේ 10 ඍණ 30යි. 10 ඍණ 30 වර්ග කළාම 10 ඍණ 60යි. මෙතනින් එනවා 10 ඍණ 28. මෙතනින් එනවා 10 ඍණ 71. මෙතනින් එනවා 10 ඍණ 28. මෙතනින් එනවා 10 ඍණ 71. යනවා FE බෙදීම FG ආසන්න වශයෙන් 28 38 48 58 58 43යි 10 43යි දානනේ මේක උඩට ගියා. දැන් මෙතනින් කාරණේ පේනවා. ඒ කියන්නේ විද්‍යුත් බලය ආසන්න වශයෙන් ගුරුත්වාකර්ෂණ බලය වගේ 1043 ගුණයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අතර හටගන්න ගුරුත්වාකර්ෂණ බලය වගේ ආසන්න වශයෙන් විද්‍යුත් බලය 1043 ගුණයක්. ඒතර ඒකෙන් පේනවා පැහැදිලිව ඒ විද්‍යුත් බලයත් එක්ක සසදද්දී ගුරුත්වාකර්ෂණ බලය ගණන් ගන්න බැරි තරම් පොඩි කියලා. ඒක තමයි අපිට ඔප්පු කරන්න කියලා කිව්වේ. ඒක ඉවරලමයි 6 වෙනි ගාන පටන් ගන්න. හයවෙනි ගාන පටන් ගන්න. හයිඩ්‍රජන් පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රෝනයේ හිනියෂ්ටිය වටා වෘත්ත පථයක ගමන් කරන්නේ යයි උපකල්පනය කර එහි වේගය නිර්ණය කරන්න. එතකොට හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයක්. ඉලෙක්ට්‍රෝනයේ මේ වගේ වෘත්තාකාර පථයක යනවා කියලා සලකන්නලු. මෙතන ඍණයි මෙතන ධනයිනේ ප්‍රෝටෝන එක ආරෝපණය ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයට සමානයි. මේ දුරාර මෙයාගේ වේගය නිර්ණය කරන්න කියලා කියන්නේ. එතකොට මේ වෘත්ත චලිතය පවත්ව ගන්න ඉලෙක්ට්‍රෝනයට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය අපි දන්නවා ඉලෙක්ට්‍රෝනය සහ ප්‍රෝටෝනය අතර තියෙන විද්‍යුත් ආකර්ෂණ බලයෙන් තමයි දෙන්නේ.
විද්‍යුත් ආකර්ෂණ බලයෙන් තමයි දෙන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් අර මේ දෙන්න ස්කන්ධ දෙකක් නිසා මේ දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බලයකුත් තියෙනව නේද? මෙතන තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධය me, මෙතන තියෙනවා ප්‍රෝටෝන ස්කන්ධය mp. ස්කන්ධ දෙකක් අතර අපි දන්නවනේ නිව්ටන්ගේ නියමයට අනුව ගුරුත්වාකර්ෂණ බලයකුත් සෙට් වෙනවනේ. ඒ ගුරුත්වාකර්ෂණ බලය Fg කියන්නකෝ. මර කලින් ගානේ පාවිච්චි කරපු සංකේතමයි ගත්තේ. දැන් ළමයි දන්නවා අපි ඉවර කරපු ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේදී මේ වගේ අර ග්‍රහ ලෝකයක් වටා චන්ද්‍රිකාවක් යද්දි හරි සූර්යයා වටා ග්‍රහ ලෝකයක් යද්දි හරි ඒ වෘත්ත චලිතයේ පවත්ව ගන්න කෙනාට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සම්පූර්ණයෙන්ම දුන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතර එතනදී කියන ග්‍රහ ලෝක චලිතයේදී චන්ද්‍රිකා චලිතයේදී ළමයි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය තමයි ප්‍රධානම බලය වෙන්නේ. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝනය ගැන හිතනකොට අපිට පේනවා යා මත බල දෙකක් තියෙනවා. එකක් විද්‍යුත් බලය, අනිත් එක ගුරුත්වාකර්ෂණ බලය. දැන් අපි අර ඉලෙක්ට්‍රෝනයට F = ma දානකොට මේ බල දෙකම සැලකිල්ලට ගත යුතුද? දැන් මේ පිළිබඳ අදහස තමයි ළමයි මේ කලින් ගානේ අපි කතා කළේ 4 වෙනි ගානේ. දැන් අපි දැක්කා ඉලෙක්ට්‍රෝන දෙකක් අතර හටගන්න විද්‍යුත් බලයත් එක්ක සසඳද්දී තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝන දෙක අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය ගණන් ගන්න ඕනේ නැහැ කියලා. දැන් හරියට කල්පනා කරන ළමෙක් නම් එයා ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ. ඒ වුණාට සර් දැන් ඔතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් නෙවෙයිනේ. ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් නේ තියෙන්නේ. එතන අපි දන්නවා දැන් ඉලෙක්ට්‍රෝනය සහ ප්‍රෝටෝනය ගත්තත් විද්‍යුත් බලය මේ වගේම නෙමෙයි. ආරෝපණ දෙක මේ වගේම එන්නේ. ප්‍රෝටෝන එක ආරෝපණය වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයේ සයිස් එකක්නේ. එතන අපි ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තත් ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් ගත්තත් විද්‍යුත් බලය එක වගේ. එතන මොකද වෙනස් වුනේ? ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනවා. දැන් අපි අර ඉලෙක්ට්‍රෝන දෙකක් ගැන කතා වෙදී මේ බලන්න. මේක තේරුම් ගන්න. විද්‍යුත් බලය ගුරුත්වාකර්ෂණ බලය වගේ ආසන වශයෙන් 1043 ගුණයක් විතර. ඒතකොට මේක මොනතරම් ලොකු වගේද කියලා අපිට පේනවා. විද්‍යුත් බලය ගුරුත්වාකර්ෂණ බලය වගේ 1043 ගුණයක් විතර. දැන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් නෙවෙයි ඒක හරි. විද්‍යුත් බලය හැබැයි අර 4 වෙනි ගානේ දැක්කා වගේම තමයි. ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා. එද ඉලෙක්ට්‍රෝන දෙකක් නෙමෙයි ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක්. ළමයි දන්නවා ප්‍රෝටෝන එක ස්කන්ධේ වැඩි ඉලෙක්ට්‍රෝනයක් මෙතන තිබුණාට වඩා. හැබැයි එතකොට මේ ප්‍රෝටෝන එක ස්කන්ධය වැඩි වෙන ප්‍රමාණයට ඔක ආසන්න වශයෙන් ගත්තොත් 1840 ගුණයක් විතර නේ ආසන්න වශයෙන්. එතකොට මේ ප්‍රෝටෝනේ ස්කන්ධය දැන් මෙයාගේ මෙතන ඉලෙක්ට්‍රෝනයක් තිබුණා නම් තියෙන ස්කන්ධය වගේ ආසන්න වශයෙන් 1840ක විතර ගුණයක් තමයි ප්‍රෝටෝනේ. ඉතින් ඒදොල්ලා මේ තේරුම් ගන්න අර මෙතන කලින් තීච්ච ගුරුත්වාකර්ෂණ බලය 1840 ගුණයකින් විතර තමයි වැඩි වෙන්නේ. ඉතින් මේ 1043 ගුණයක තියෙන වෙනස මකන්න ඒ වෙනස යටපත් කරන්න 1800 අපි දුමු 10000යි කියලා 10000 කිව්වත් එතකොට 10 4 වෙනි බලයකින් වැඩි වෙන්නේ. එතකොට මෙතන 1043 ගුණයක තියෙන මේ වෙනස දැවැන්ත වෙනස යටපත් කරන්න ළමයින්ට තේනවා මෙතන මෙයාගේ ස්කන්ධය වගේ 10000 ගුණයක් කියලා අපි හිතුවත් මේ පොඩි සාධකයකින් ඒක වැඩි වෙන්නේ මේකත් එක්ක සංසන්දනය කරන්නේ. ඒක නිසා ළමයාට තේරෙන්න ඕනේ. මොකක්ද තේරෙන්න ඕනි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් නෙවෙයි ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් තමයි. ඒතකොට ප්‍රෝටෝනේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා වැඩි බව ඇත්ත. ඒ නිසා 4 වෙනි ගානේ අපි දැක්කට වඩා ගුරුත්වාකර්ෂණ බලය මෙතන ප්‍රබලයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි මෙච්චර දැවැන්ත වෙනසක් යටපත් කරන්න තරම් නැත්නම් ඒකට අර චැලෙන්ජ් කරන්න තරම් මේ ප්‍රෝටෝන එක ස්කන්ධය වැඩිවීම හේතුවක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. එහෙනම් මෙතනදිත් ළමයින්ට තේරෙන්න ඕනි මේ විද්‍යුත් බලයත් එක්ක සංසන්දනය කරනකොට ගුරුත්වාකර්ෂණ බලය අපි සැලකිය යුතු නෑ. පොඩකට ඒවා හැමතිස්සම තේරුම් අරන් කරන්න. නැතුව එහෙම සංසන්දනය කළේ නැත්නම් ළමයි හිතනවා මේ ගුරුත්වාකර්ෂණ බලය කියන එක හැමතිස්සෙම අපි ගණන් ගන්න ඕනේ. ඒ ගුරුත්වාකර්ෂණ බලය ගණන් ගන්න නැතුව කොහොමද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගණන් හදන්නේ? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ ගණන් හදන්නෙම ගුරුත්වාකර්ෂණ බලය සැලකිලිට අරගෙන. මේ ගුරුත්වාකර්ෂණ බලය මේ නොවැදගත් කියලා කියන්න උත්සාහ කරනව නෙමෙයි.
ළමයි තේරුම් ගන්න මේ වගේ තැන්වල තියෙන විද්‍යුත් බලයත් එක්ක සසඳද්දී ගුරුත්වාකර්ෂණ බලය ගණන් ගන්න ඕනේ නැහැ කියන එකයි මේ අපි ඉගෙන ගන්න. ඒක ඊටාම සාධාරණයි කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඒක අපි 4 වෙනි ගානේදී පැහැදිලිව දැක්කා. දැන් මේ ගානෙත් අපිට පේනවා මෙතන ටිකක් ස්කන්ධේ වැඩි වුණාට අර තීච ප්‍රබල වෙනස ඕකෙන් යටපත් වෙන්නේ. ඒ නිසා මේ වගේ ගණන් හදනකොට ළමයි තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝනයට වෘත චලිතයේ පවත්ව ගන්න අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සම්පූර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් විතරක් සපයනවා කියලා සලකලා තමයි අපි ගණන් හදන්නේ. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයට කේන්ද්‍රයේ දෙසට F = ma දාන්න පිටපත් කරන්න එපා තේරුම් ගන්න. ඒතර මේ කේන්ද්‍රාභිසාරී බලය දෙන්නේ සම්පූර්ණයෙන් විද්‍යුත් බලය විතරයි කියලා අපි ගන්නවා. ඒතර විද්‍යුත් බලය ලියනවා කූලොම් නියමේ. 1/4 ඉතින් මාධ්‍යයක් කියලා නිසා වාතය කියලා ගමන. ඒතර රික්තයක් කියලා ගමන ε0. E වැඩි කිරීම E මේ මෙතන ඍණ E මෙතන ධන E හැබැයි ලකුණ දාන්නේ නැහනේ. ප්‍රෝටෝන ආරෝපණයත් ඉලෙක්ට්‍රෝන ආරෝපණය සමානයි. ඒතර E වැඩි කිරීම E. බෙදීම R වර්ගය R කියන්නේ අර ඉලෙක්ට්‍රෝන ගමන් කරන කක්ෂයේ වෘත්තාකාර කක්ෂයේ ආරය. සමානයි. එතකොට මෙතෙන් දාන ඉලෙක්ට්‍රෝන ස්කන්ධය me කේන්ද්‍රයේ දෙසට ත්වරණය මන් ලියනවා v වර්ගයට r කියලා. මොකද අපෙන් අහලා තියෙන ඉලෙක්ට්‍රෝනේ වේගයනේ. වේගය නිර්ණය කරන්න. ඒතර මම කේන්ද්‍රයේ දෙසට ත්වරණය v වර්ගයට r කියලා ලියුවා. ඒ කාර් එකක් කැපිලා යනවා. මෙතනින් එනවා මට v කියලා කියන්නේ me වලින් මේක බෙදෙන්න ඕනි. ඊට පස්සේ වර්ගමූලයක් සෙට් වෙනවා. මෙතන e වර්ගයක් තියෙනවනේ. මම වර්ගමූලයෙන් එළියට e වරන් එකපාර ලියන්න. 1/4 1යට r me වල මූලය. හරිද බලන්න. මෙයා ආවනේ ළමයි ඉර යටට. වර්ගමූලයෙන් මෙයා එළියට පැන්නනේ. ඒතර වර්ගමූලය ඇතුලේ ඉතුරු වෙන්නේ කවුද? 1/4 1යට r වාරයක් me මේ. හරිද බලන්න ලියලා තියෙනවා. දැන් මෙතන මම ආදේශ කරනවා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය දීලා තියෙනවා 1.6 වැඩි කිරීම 10 ඍණ 19 මේක 9 වැඩි කිරීම 10 9. ඒතකොට 1යට 9 වැඩි කිරීම 10 9 නෙමෙයි හරි. කෙලිම 1/4 කියන කෙනාගේ වටිනාකම 9 වැඩි කිරීම 10 9. ඔයවත් පල්ල ගන්නවා බලන්න හිතන්න මේක ආපහු අර මෙතන 1යට තියෙන නිසා 1යට කියන. 1/4 කියන්නේ 9 වැඩි කිරීම 10 9. ඒතර ඒක යටට එනවා මේවා. වෘතයේ අරය දීලා තියෙනවනේ කීයද? 0.5 වැඩි කිරීම 10 ඍණ 10යි. 0.5 වැඩි කිරීම 10 ඍණ 10යි. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය 9.1 වැඩි කිරීම 10 ඍණ 31යි. සුළු කිරීම වලට අතන වෙලා යනවා. ඉතින් මේ වගේ තැනකදී අර ආසන්න කළ එහෙම හදන්න බෑ කියලා නැත්තම් හැබැයි ඉතින් ගොඩක් ලාට දැන් විභාග ගණන් වල අර සුළු කිරීම වලින් එච්චර මඩවන්නේ නැහැ නේ. ඒතකොට දැන් මේ වගේ තැනකදී ඕනනම් 9.1 ආසන්න වශයෙන් 9 කියලා දෙයි. ඒතර පොඩි සුළු කිරීමක් එහෙම කරත හැකිනේ එතකොට. ඒතර මෙතනින් අදාළ වේගය අපි සම්මත ඒකක ආදේශ කරපු නිසා ms ශ්‍රේණිය එකෙන් එනවා. හරි. උසස් පෙළ මට්ටමට අදාළ නැතත් පොඩක් අහගන්න. උසස් පෙළ මට්ටමට අදාළ නැතත් තව මෙතන මෙහෙම කාරණේකුත් තියෙනවා. මේ මං කියන්නේ වැඩිපුර එකක්. ළමයි බලන්න අපි ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයට ආදේශ කළේ 9.1 වැඩි කිරීම 10 ඍණ 31. ඒතර මෙයාගේ වැරදි. හරි. ඔයගලන්ට යාන්ත්‍ර විද්‍යාවේදී උගන්වනවා අවස්ථිති රාමුවකට සාපේක්ෂව වස්තුවක් නිශ්චලතාවයේ තියෙනකොට යාගේ ස්කන්ධයට කියන්නේ නිසලතා ස්කන්ධය. ප්‍රෙස්මාසෙක් කියලා. නිසලතා ස්කන්ධය. ඒ අවස්ථිති රාමුවට සාපේක්ෂව යා වේගෙන් යනකොට යාගේ ස්කන්ධය වෙනස් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ අලුත් ස්කන්ධය ලියන සූත්‍ර ඔයගලගේ විශේෂ නිර්දේශ නැහැ. මම කියනවා මෙන්න මේ වගේ සූත්‍රයක් තියෙන එතන. ඉතින් මේක ඔයගලගේ විශේෂ නිර්දේශ නෑ. හැබැයි මේ සංකල්ප අපි කතා කරලා තියෙනවා. මේ සංකල්ප ඔයගලන්ට තියෙනවා මේ සූත්‍රේ නැත්තේ. අවස්ථිති රාමුවකට සාපේක්ෂව වස්තුවක් නිශ්චලව තියෙනකොට යාගේ ස්කන්ධය නිසලතා ස්කන්ධේ.
ඒ අවස්ථිත රාමුවට සාපේක්ෂව වස්තුව වේගයෙන් යනකොට එයාගේ ස්කන්ධය වැඩි වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රෝනයක් ඊටාම වේගයෙන් තමයි මේ න්‍යාෂ්ටිය වටේ ගමන් කරන්නේ. ඒතර එහෙම වේගෙන් ගමන් කරද්දී ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය මේ අපි ආදේශ කළාට වඩා වැඩි එකක් ළමයි. අපි මේ ආදේශ කළා තියෙන මොකක්ද? ඉලෙක්ට්‍රෝනයක නිසලතා ස්කන්ධය. ඒ කියන්නේ අර නිශ්චල අවස්ථාවේ තියෙන ස්කන්ධය. ඒතර ඇත්තටම අපි සමීකරණ ලියන්නේ අර වේගෙන් යන එක්කෙනාට. ඒතර වේගෙන් යනකොට ඒගොල්ලන්ගේ ස්කන්ධය මේ නිසලතා ස්කන්ධයට වඩා වැඩි. ඒතකොට හරියට මේ જાතිය ගණන් හදනවා නම් ඊ අර නිසලතා ස්කන්ධයට වඩා ස්කන්ධය වැඩි කියන ඒවා සැලකලට අරගෙන තමයි හදන්න ඕනි. නමුත් උසස් පෙළ මට්ටමේදී දෙයක ඔයගලගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට දීලා තියෙන නිසලතා ස්කන්ධය ආදේශ කරලා අපි ගාන හදනවා. right 6 වෙනි ගාන ඉවර වෙලා 7 වෙනි ගාන පටන් ගන්න. හත්වෙනි ගාන පටන් ගන්න. කුඩා සර්ව සම ලෝහ ගෝල දෙකක්.
ඒවයි ගුරුත්ව කේන්ද්‍ර අතර පරතරයේ 0.3 මීටර වන පරිදි තමයි එක් ගෝලයකට ධන 12යි නැනෝ කූලෝම් ආරෝපණයක්ද අනෙකට ඍණ 18යි නැනෝ කූලෝම් ආරෝපණයක්ද දෙනු ලැබේ. ගෝල දෙක අතර විද්‍යුත් බලය සොයන්න. right. දැන් මෙතන කියනවා ළමයි ලෝහ ගෝල කියලා. පොඩක් අහගන්නකෝ. ලෝහ ගෝල කියන්නේ සන්නායකනේ. විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ තව ඉස්සරහට එනකොට ඕගලන්ට උගන්වනවා ලියනක නතර කරලා අහගන්න ඔන්ලයින් එකේ දරුවොත්. සන්නායක වස්තුවකට අපි ලබා දෙන ආරෝපණ මේකේ පෘෂ්ඨයට යනවා කියලා. මේකේ පෘෂ්ඨයට යනවා කියලා. මේව ගැන ලොකුවට දැනන් ඉන්න ඕනේ මේ ගාන හදද්දී. මම අර හරියට දැන් මම රූප සටහනක් අදිනකොට එකපාරට ආරෝපණ ටිකක් මෙහෙම නිකන් එළියෙන් දොත් සමලා මේ මොකද කියලා බලයිනේ. ඒකයි මම මේ කිව්වේ. දැන් ඕගොල්ලෝ මේ කාරණේ දන්නේ නැතුව සමහර රූපයක් ඇඳහම ඕගොල්ලෝ මෙහෙම නිකන් ආරෝපණ දාලා ඇති. දැන් ඕගොල්ලෝගේ මට්ටමේදී ඒක වැරදි නෑ. තාම ඕගොල්ලෝ මේව ගැන ඉගෙන ගන්න නැති නිසා. ඒ වුණාට අපි හරි දේ ගැන හරියට දැනුවත් වෙලාම ගන්න හදමුකෝ. හරි. මම මේ කාරණේ ඔප්පු කරනව නෙමෙයි. මේකේ ඔප්පු කිරීම ඔයගලන්ට කියලා දෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ ඉස්සරහට එද්දී. මම නිකන් මේ තියරි පාර්ට් එකක් කිව්වා විතරයි ළමයි. සන්නායක ගෝලයකට ලබා දෙන වැඩිපුර ආරෝපණ මේ වගේ මේ ඇතුලේ රඳන්නේ නැහැ. ඒකේ පිටත පෘෂ්ඨයේ තමයි තැම්පත් වෙන්නේ කියලා තියරි එකක් තියෙනවා. ඊට පස්සේ අපි තියරි එක හරියට ඔප්පු කිරීම එක්ක ඉගෙන ගමු. දැනට මම ඉතින් අර රූපය අඳිනකොට වැරදි රූපයක් මට අඳින්න බෑනේ. ඒ නිසා මම අර හරි රූපය අඳින්න ඕනි වෙන්නේ තියරි කැල්ල කිව්වේ. දැන් මේකේ පළවෙනි කොටසේදී අහනවා ගෝල දෙක අතර විද්‍යුත් බලය සොයන්න. දැන් එක්කෙනෙක් එතකොට ධන ලෙස ආරෝපිත ගෝලයක් සර්ව සම ගෝල දෙකක්. එතකොට ධන එක්කෙනාගේ ආරෝපණ ටික ළමයි මෙහෙම තියෙන්නේ. ඍණ එක්කෙනාගේ ආරෝපණ ටික මෙහෙම. එතකොට මේ දෙන්න අතර තියෙන පරතරය අපිට දීලා තියෙනවා. මේ කේන්ද්‍ර අතර දුර තමයි අර 0.3 මීටර කියලා දීලා තියෙන්නේ. අපිට කහ ගන්නකො. 0.3 මීටර කියලා දීලා තියෙන්නේ. එතන අපි දන්නවා ධනයි ඍණයි අතර තියෙන ළමයි විද්‍යුත් ආකර්ෂණයක් නේ. ධනයි ඍණයි අතර තියෙන විද්‍යුත් ආකර්ෂණයක් නේ. මේ බලය මම F1 කියලා ගන්නම්කො හරි. සංකේත ප්‍රශ්නේ නේ ඕන එකක් දාගන්න. මේකත් F1 නේ. ආරෝපණ වෙනස් වුණාට අපි දන්නවා බල විශාලත්වයෙන් දෙන්න අතර තියෙන බල සමානයි. දැන් මේ බලය අපිට කූලොම් නියමයේ පදනම් කරගෙන ලියත හැකියි. 1/4 එප්සයිලොන් Q1 Q2 බෙදීම R වර්ගය. ඉතින් විශේෂයෙන් මෙතන මාධ්‍යයක් කියලා නෑ අපි රික්තයක් නැත්නම් වාතය තියනවා කියලා සලකලා ගණන් හදන්නේ. ඒතර එප්සයිලොන් not මම කෙලිම ආදේශ කරනවා 9 වැඩි කිරීම 10 9. මෙතන ආරෝපණවල අපි දාන්නේ විශාලත්ව විතරයි. මේක ධන 12යි නැනෝ කූලෝම්. එතන 12 විතරයි දාන්නේ. නැනෝ කියන්නේ 10 ඍණ 9. අනිත් එක්කෙනා ඍණ 18යි. එතකොට 18 විතරයි දාන්නේ. එතරත් නැනෝ කූලෝම් එක කූලෝම් කළා. දෙන්න අතර දුරට දාන්න වෙන්නේ එතකොට 0.3 නේ. ප්‍රකාශන් ඉන්න කාරණේ. දෙතනින් ළමයි මට ඔය F1 කියපු බලය එනවා. ඊළඟ දෙවෙනි කොටස කියනවා ඊතා තුනී සන්නායක කම්බියකින් ගෝල දෙක සම්බන්ධ කළ විට මේ ගෝල දෙක ඒතර ඒ අතර පරතරය වෙනස් කළේ නැහැ. මම අහගන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න මොකද මේ කියන්නේ කියලා.
මේ දෙන අතර පරතරය වෙනස් කළේ නැහැ. හීනි කම්බියකින් මේ දෙන සම්බන්ධ කළා. කම්බිය මෙහෙන් අදින්න ඕනේ නැහැ. මෙතන ඍජුව එහෙම අදින්නත් පුළුවන්. ඒ අදින විදිහ අනුව උත්තරේ වෙනස් වෙන්නේ. දලවයි මෙයා ගාව තිබුණේ ධන 12යි නැනෝ කුලෝම් ආරෝපණයක්. මෙයා ගාව තිබුණේ ඍණ 18යි නැනෝ කුලෝම් ආරෝපණයක්. මම තාම මේ පාඩම යටතේ උගන්වලා නැති වුණාට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලෝහ ගෝලවල සන්නායක ගෝලවල සචල ආරෝපණ චලනය වෙන්න නිදහස තියෙන ආරෝපණ තියෙනවා. සන්නායක කියලා කියන්නේත් ඒකනේ. ඒගොල්ලන්ගේ අර චලනය වෙන නිදහස තියෙන ආරෝපණ තියෙන නිසා. එහෙම චලනය වෙන නිදහස තියෙන ආරෝපණ තියෙන නිසා දැන් මේ සන්නායක ගෝල දෙක ළමයි කම්බියකින් සම්බන්ධ කරපු ගමන් වෙන්නේ මේගොල්ලෝ මුණ ගැහෙනවා. ඒ ඕනම කෙනෙකුට තේරෙනවා ධන 12යි ඍණ 18යි මුණ ගැහුනහම ධන 12 ඍණ 12ක් එක්ක කැන්සල් වෙනවා. තව විතර ඉතුරු වෙන්නේ ඍණ 6යි. අපි කියනවා උදාසීන වෙනවා නියුට්‍රල් වෙනවා. ධන 12ට ඍණ 12ක් කැන්සල් වෙනවා. එතන තව ඉතුරු වෙන්නේ ඍණ 6යි. ඒ ඉතුරු වෙන ඍණ 6 දැන් මේ සර්ව සමගෝල දෙකක්නේ. මේ දෙන්න සමසමව බෙදා ගන්නවා. ඒතර එක ගෝලයකට වැඩිපුර ලැබෙන්න හේතුවක් නැහැ. ඒක කියන්නේ විද්‍යාත්මකවත් අපිට තහවුරු කරත හැකි. තාම මේ විද්‍යාත්මක කරුණු ඔයගොල්ලෝ දන්නේ නැහැ. නිකන් අර සමමිතිකත්වයේ ගැන හිතපුවාම අර මේ දෙන්නගේ ඉතුරු වෙච්ච ඍණ 6 ඉතින් මෙයාට වැඩිපුරයි මෙයාට අඩුවෙන් එහෙම නැත්නම් මෙයාට වැඩිපුර මෙයාට අඩුවෙන් එහෙම බෙදෙන්න හේතුවක් නැහැ. මේ සර්ව සමගෝල දෙකන්නේ. රයිට්. එහෙනම් ඍණ 3 තමයි බෙදෙන්නේ. ඒතර මෙයා ගාව තියෙන ඍණ 3 මේ වගේ පැතිරිලා තියෙනවා. මෙයා ගාව තියෙන ඍණ 3 දැන් සමහරවිට මේ ඍණ 3 නම් තියෙන්නේ ඉතින් ඍණ ලකුණු 3යිනේ අඳින්න ඕනි වගේ එකකුත් හිතනවා. හරි. මේ ඍණ 3යි කියන්නේ ළමයි නැනෝ කූලෝම්. ඒතර ඔය ඍණ 3යි නැනෝ කූලෝම් කියන ආරෝපණය හදන්න ඉලෙක්ට්‍රෝන ගොඩක් ඕනි. Q සමානේ n වාරයක් ඊනේ. ඒතර ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය අපි දන්නවා 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි. ඒතර මෙතන තියෙන ආරෝපණය ඍණ 3 වැඩි කිරීම 10 ඍණ 9යි. නැනෝනි. ඒතර මේක හදන්න ඉලෙක්ට්‍රෝන මහා ගොඩක් ඕනි. නිකන් අර ඒ ඉලෙක්ට්‍රෝන ටික තමයි මේ අපි ඍණ ලකුණු දාලා අඳින්නේ. ඒතර දැන් ඍණ 3 නම් ආරෝපණය ඍණ ලකුණු 3යි දාන්න කියලා එහෙම හිතන්න එපා. එතකොට හරි. දැන් එතකොට මේක ඍණ 3යි මේක ඍණ 3යි. දැන් ළමයි දන්නවා මේ දෙන සජාතීය ලෙස ආරෝපිතයි. එහෙනම් මේ දෙන්න අතර ඉන්නේ විද්‍යුත් විකර්ෂණ බලයක්. එතකොට මේ විද්‍යුත් විකර්ෂණ බලය ළමයි මම F2 කියලා ගත්තා. ඔන්න දැන් මේ F2 කියන බලයත් මම කූලෝම් නියමය අනුසාරයෙන් ලියනවා. 1/4 එප්සයිලොන් Q1 Q2 බෙදීම R වර්ගේ දර එප්සයිලොන් නෝට් කියලා ගමු. දැන් ඔන්න F2 කියන බලය ලියන්නේ. මේක 9 වැඩි කිරීම 10 9යි. සයිස් එක විතරනේ මෙතෙන්ට දාන්නේ. 3යි නැනෝ කූලෝම් අනිත් එක්කෙනත් 3යි නැනෝ කූලෝම්. දර දුර වෙන්නේ ආපහු 0.3 නේ. දුර වෙන්නේ 0.3. ඒකේ වර්ගය. එතකොට එතනින් F2 කියන අගේ එනවා. දැන් ඔහොම අපි ගාන හදාගෙන ගිහිල්ලා දැන් ඊළඟට තුන්වෙනි කොටසේ අමුතු එකක් අහනවා. සත්‍ය විද්‍යුත් බල 1 හා 2හි ගණනය කළ අගයන්ට වඩා අඩු වේද නැතහොත් වැඩි වේද? දැන් එහෙම අහපුවාම එකපාරට හිතෙනවා එතකොට යකෝ මේ බොරුවක්ද අපි කළේ කියලා. එතන අහනෝනේ සත්‍යේව ඔය ගණනය කළපු ඒවට වඩා අඩුද වැඩිද කියලා. එතකොට තමයි අපිට මේ එතකොට මේ බොරුවක්ද එහෙනම් අපි ගණනය කරලා තියෙන්නේ. මොකද අපිට මිස් වෙච්ච කාරණේ වගේ එකක් හිතෙනවා. ඒක තමයි දැන් මේ ගන්නේ වැදගත් දේ නේ. තුන්වෙනි එක යටතේ ආයි මං අර පළවෙනි කොටස ගන්නවා. නේ? සම්පූර්ණ තේරුම් ගැනීමක් තියෙන්නේ. ආයි මං පළවෙනි කොටස ගන්නවා. මෙයා ගාව තිබුණා ඍණ 12ක්. මෙයා ගාව තිබුණා ධන 12ක්. මෙයා ගාව තිබුණා ඍණ 18ක්. එතකොට මේ මෙයා ගාව තියච්ච ධන 12
ඔහොමයි මෙයා ගාව තියෙච්ච ඍණ 18 මේ වගේනේ මම ලකුණු කළේ. එහෙම ලකුණු කළානේ මර F1 කියන බලය හෙව්වේ. එහෙම ලකුණු කළානේ මම F1 කියන බලය හෙව්වේ. එතන F1 කියන බලය හොයනකොට මම දුර හැටියට ගත්තේ මේ කේන්ද්‍ර දෙක අතර තියෙච්ච දුරනේ 0.3නේ. ඇත්ත කාරණේ මොකක්ද? ඔය ඇත්ත කාරණේ දැන් මේ ධනයි ඍණයි අතර ආකර්ෂණයක් තියෙන නිසාත් මේවා ලෝහ ගෝල හින්දා ඒගොල්ලන්ගේ තියෙනවා සචල ආරෝපණ, ඒ කියන්නේ චලනය වෙන නිදහස තියෙන ආරෝපණ. ඒ නිසාත් මේ ආරෝපණ ඔහොම නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ධනයි ඍණයි අතර ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම හොඳට එහාට මෙහාට යන්න පුළුවන් ආරෝපණ තමයි මේ දෙන්න ගාව තියෙන්නේ. එහෙනම් වෙන්නේ ළමයි ධන ආරෝපණ ටික මේ පැත්තට ඇදෙනවා, ඍණ ආරෝපණ ටික මේ පැත්තට ඇදෙනවා. ඒ ධනයි ඍණයි පුළුවන් තරම් ලං වෙන්න try කරනවානේ. ධන ආරෝපණ ටික මේ පැත්තට ඇදෙනවා, ඍණ ආරෝපණ ටික මේ පැත්තට ඇදෙනවා. ඒතර ඇත්තටම ගත්තොත් ළමයින්ට පේනවා මේ අපි හරි දාපු දුරට වඩා මේ දෙන්න අතර මේ ඇතිවන බලයට අනුරූප විද්‍යුත් බලයට අනුරූප දුර අඩුයි මේ වෙලාවේනේ. දැන් අපි ගාන හැදුවේ ළමයි මෙයා ගාව තියෙන ධන ටික මෙහෙම ලස්සන්ට සමමිතිකව තියෙනවා. මෙයා ගාව තියෙන ඍණ ටික මෙහෙම ලස්සන්ට සමමිතිකව තියෙනවා. ඕනම දරුවකට තේරෙනවා එහෙම අර ලස්සනට ඒව සමමිතිකව තියෙනවා නම් දුර හැටියට කේන්ද්‍ර අතර දුර පාවිච්චි කිරීමේ වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. හැබැයි දැන් සත්‍ය తත්වය මේක. ධනයි ඍණයි ලං වෙන්න බලනවා. එතකොට ඔයගලන්ට පේනවා මේ බල හරියට මේ බලවල උපයෝගී ලක්ෂ්‍ය කේන්ද්‍රවල තියනවා කියලා ගන්න එක සාධාරණ නෑ. අපි හරියම තැන දන්නේ. හැබැයි අපිට තේරෙනවා 0.3ට වඩා මේගොල්ලෝ අතර දුර ළමයි අඩුයිනේ. ඇත්ත ගාන අපි දන්නේ නෑ ඒක හරි. හැබැයි දැන් ආරෝපණ ළඟට ආවනේ. එහෙනම් ඔය බල දෙක ඔය වගේ අපි හරියට තැන දන්නේ නැහැ. නමුත් ඔය වගේ තැනක ඉන්නේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම ඒක F1 dash කියලා ගත්තා. එතන මේකත් F1 dash. එතකොට මේක තමයි අපි ගාන හදනකොට පළවෙනි කොටස හදනකොට හිතපු තත්ත්වේ. නේද? මේක තමයි සත්‍ය තත්ත්වේ. එතකොට මෙන්න මේ උපයෝගී ලක්ෂ්‍ය දෙක අතර තියෙන දුර අපි දන්නේ නැහැ ඇත්තටම. මේ දුර අපි දන්නේ නැහැ. හැබැයි අපිට තේරෙනවා ඒ දුර 0.3ට වඩා අඩුයි. දැන් කූලොම් නියමයේ මතක් කරගන්න මේ සමීකරණේ. ඒතර අපි දුරට 0.3 දාලා තමයි මේ බලය හෙව්වේ. හැබැයි ඇත්තටම තියෙන දුර ඊට වඩා අඩු එකක් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා කූලොම් නියමයේ මෙතන මේ දුර අඩු වුණාම මොකද වෙන්නේ? ආරෝපණ වෙනස් වෙන්නේ නැහැනේ. දුර අඩු වුණාම බලය වැඩි වෙනවා. එහෙනම් අපිට ලියත හැකි R අඩු නිසා 0.3ට වඩා සත්‍ය විද්‍යුත් බල මේ අපි ගණනය කරපුවා හරි මේ ඇත්තටම තියෙන ඒවා සත්‍ය විද්‍යුත් බලය වැඩි විය යුතුයි අපි ගණනය කරපුවාගේට වඩා. ඔන්න ඕක තමයි අහලා තියෙන්නේ. එතකොට මම මේ තුන්වෙනි කොටසේ අහලා තීච්ච පළවෙනි කොටස සම්බන්ධ පිළිතුර දුන්නේ. ඕගොල්ලෝ මේ වගේම විශ්ලේෂණයක් දෙවෙනි කොටස සම්බන්ධයෙන් කරලා ඒ තුන්වෙනි කොටස යටතේ අහලා තියෙන ප්‍රශ්නයට දෙවෙනි කොටසට අදාළව උත්තරය ඉදිරිපත් කළ යුතුයි. ඒකෙන් අපි කරුණු වගේක් ඔන්න ඉගෙන ගත්තා. හැබැයි මම ඔප්පු කිරීම කළේ නෑ. එකක් තමයි අර සන්නායක ගෝලවල තියෙන ආරෝපණ එළියට යනවා කියන එක. ඒතර මෙහෙම ලස්සනට සමමිතිකව තියනවා කියලා තමයි අපිට ගාන හදන්න වෙන්නේ. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. ඒව තේරුම් අරන් හදන්න. පිටපත් කරන වැඩේට සෙට් වුණොත් නම් ඉවරයි. මෙතනින් එහාට A level කරන්න හම්බ වෙන්නේ නැහැ. ලියන දේ Taman තේරුම් අරන් ලියන්න.
දැන් මේ ගානේ කියලා තිබුණා ළමයි මේ ඊතා තුනී සන්නායක කම්බියකින් කියලා. ඇයි ඒ? හරිනම් මේ ආරෝපණ වලින් කොටසක් මේ කම්බියෙත් රැඳෙනවා. ඒතර අර ඊතා තුනී සන්නායක කම්බියක් කියලා සාමාන්‍යයෙන් ওই ගණන් වල කියන්නේ ඒ කම්බියේ රැඳෙන ආරෝපණ ප්‍රමාණය අපිට අතාරින්න කියන අදහස දෙන්න. තර ධන 12යි ඍණ 18යි මොන ගැහුනහම 12ක් උදාසීන වෙලා ඍණ 6යි ඉතුරු වෙන්නේ. ඒ ඍණ 6 තමයි ඔය ඍණ 3 කියලා දෙන්නට දාලා තියෙන්නේ. ඒතර දෙන්න අතර විද්‍යුත් විකර්ෂණයක් තියෙන්නේ. හැබැයි මේ විකර්ෂණය හොයනකොටත් මම අර මේ ඍණ ආරෝපණ මේ සමමිතිකව ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා සලකලා තමයි ගාන හදාගෙන ගියේ දෙවෙනි කොටසේ. අද ඇත්ත කාරණේ ඔයගලන්ට තේරෙනවා දැන් ඍණයි අතර විකර්ෂණයක් තියෙනවා. මෙහෙම ලස්සනට සමමිතිකව නෙමෙයි තියෙන්නේ. පුළුවන් තරම් දැන් ඍණ ආරෝපණ ඈත් වෙන්න මේ විකර්ෂණයක් තියෙනකොට ඈත් වෙන්න බලන්න. මෙයාගේ තියෙන ඍණ ආරෝපණ ටික මේ පැත්තට තල්ලු වෙනවා. මෙයාගේ තියෙන ඍණ ආරෝපණ ටික මේ පැත්තට තල්ලු වෙනවා. හරිනේ. තුන්වෙනි කොටසේ අහන එක හරියට තේරුම් ගන්න කරන්න මේ නිකන් බෝඩ් එක බලාගෙන චිත්‍ර ඇඳට වැඩක් නෑ ළමයි. මොකද මේ කියලා දුන්නේ කියලා Taman තේරුම් ගන්න. අපි ගාන හැදුවේ පළවෙනි කොටසේ මෙහෙම තියනවා කියලා සලකලා. නමුත් ධනයි ඍණයි අතර ආකර්ෂණයක් තියෙන නිසා මේ වගේ තියෙන්නේ. ඒතර අපි ගාන හදනකොට දැම්ම දුර 0.3. ඇත්ත දුර කීයද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒක 0.3ට වඩා අඩුයි කියලා අපිට තේරෙනවා. ඒතර අපි දන්නවා අර කූලොම් නියමයේ සමීකරණයේ දුර අඩු වුණාම බලය වැඩි වෙනවා. එහෙනම් මේ සත්‍ය විද්‍යුත් බල අපි අර පළවෙනි කොටසේ ගණනය කළාට වඩා වැඩි. සත්‍ය විද්‍යුත් බලය අපි පළවෙනි කොටසේ ගණනය කළාට වඩා වැඩි. ඔය වගේම විශ්ලේෂණයක් දෙවෙනි කොටසට අදාළව කරන්නටක් ගාලා. පුළුවන් නේද? තර දෙවෙනි කොටසේදී අපි ගණනය කිරීම කළේ මෙන්න මේ වගේ මෙයා ගාව තියෙන ඍණ 3 ඔහොමයි මෙයා ගාව තියෙන ඍණ 3 මේ වගේ යාර සමමිතිකව පැතිරිලා තියෙනවා කියලා සලකලා තමයි අපි අර F2 කියන බලය හෙව්වේ. ඒත් අපි දුර සඳහා පාවිච්චි කළේ 0.3. අතර මෙන්න සමමිතිකව තිබුණා නම් ඒකේ අවුලක් නැහැ නේ. ඒ තමයි ඍණයි අතර තියෙන විකර්ෂණය නිසා සාමේවර ලෝහ ගෝල නිසා ඒවැ සචලාරෝපණ තියෙන නිසා ඒ ආරෝපණ ඈතට යන්න උත්සාහ කරනවා. අද මෙයා ගාව තියෙන ඍණාරෝපණ ටික මේ පැත්තට තල්ලු වෙනවා. මෙයා ගාව තියෙන ඍණාරෝපණ ටික මේ පැත්තට තල්ලු වෙනවා. ඒතර අපිට තේරෙනවා ඇත්තටම මේ විද්‍යුත් බලයේ උපයෝගී ලක්ෂණ ටික මෙහාට තල්ලු වෙලා තියෙන්නේ. F2 dash දැන් මේ F2 dash කියලා මම ලකුණු කරන්නේ ළමයි සත්‍ය විද්‍යුත් බල. ඒතර ඒ සත්‍ය විද්‍යුත් බල වලට අදාළ දුර කීයද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට තේරෙනවා මේ රූපයෙන් ඒ දුර 0.3ට වඩා වැඩි.
මේ දුර 0.3ට වඩා වැඩි. ඉතින් දුර වැඩි කියන්නේ කුලොම් නියමයට අනුව බලය අඩු වෙනවා. R කියන එක 0.3ට වඩා විශාල නිසා සත්‍ය විද්‍යුත් බලය අඩුයි දැන් අපි ගණනය කරපු වගේට වඩා. කලින් සත්‍ය විද්‍යුත් බලය වැඩි අපි ගණනය කරපු එකට වඩා. දැන් සත්‍ය විද්‍යුත් බලය අඩුයි අපි ගණනය කරපු එකට වඩා. right 9 වෙනි ගාන පටන් ගන්න එක ඉවර ළමයි. නවවෙනි ගාන හදන්න. කමක් නෑ මේ වැහුවට. හැබැයි මේ බලන්න දැන් එක ළමයෙක් අහනවා එයාට තේරෙන්නේ නෑලු මේ දුර අඩුනේ ඇයි කියලා. හරි? අර මෙසේජ් එකක් දාලා තියෙනවා එයාට තේරෙන්නේ නෑලු දුර අඩුනේ ඇයි කියලා. ඉතින් දැන් කොහොමද ළමයි මේක එතනින් එහාට පැහැදිලි කරන්නේ? දැන් මෙච්චර කිව්වා මම මේ ආරෝපණ සමමිතිකව තියනවා කියලා සලකලයි අපි ගාන හැදුවේ. එතකොට හරියටම මේවා කේන්ද්‍රවල තියනවා කියලා ගන්න එක සාධාරණයි. ධනයි ඍණයි අතර ආකර්ෂණය නිසා මේවා ලං වෙනවා. එතකොට මේ රූපෙකුත් ඇඳලා තියෙනවානේ. ධනයි ඍණයි අතර තියෙන ආකර්ෂණය නිසා මේවා ලං වෙනවා. ඉතින් එහෙම ලං වෙනකොට මේ බල ක්‍රියාත්මක වෙන ලක්ෂ කේන්ද්‍රවල තියනවා කියලා ගන්න එක සාධාරණ නැහැ. ඒවා හරියටම තියෙන තැන් අපි දන්නේ නැති වුණාට ආරෝපණ ලං වෙච්ච නිසා දුරත් අඩු වෙන්න ඕනි කියලා කිව්වා. එයා කියනවා යාට දුර අඩු වුණේ ඇයි කියලා තේරුන්නේ නැහැ. ඒක කොහොමද ගුරුවරයෙක් මෙතනින් යට පැහැදිලි කරන්නේ? කනගාටුව ප්‍රකාශ කරන්න තමයි වෙන්නේ. 9 වෙනි එක හදන්න. නිකන් අර උඩින් පල්ලෙන් කියලා දාලා මේක ලියාගනින් කියලා කිව්වනම් ඔන්න කමක් නැහැ. රූප ඇඳලා එකින් එකට කියලා. එහෙම කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ කියන්නේ නේ? ලොකු ප්‍රශ්නයක්. දර ඔය වගේ වට තමයි ළමයි මම උත්තර දෙන්න කැමති නැත්තේ. දැන් ඔහොම උත්තර දුන්නාම මේ එයාගේ හිතටත් හරි නෑ. හරි? අහන් ඉන්නේ උන් හිතනවා මොන මගුලකටද ඔය වගේ වට උත්තර දෙන්න වෙලා වැය කරන්නේ කියලා. ඉතින් ඔයිට මීට හොඳයි ඔය වගේ වට නිශ්ශබ්දව ඉන්න එක. මම නිතර කියන්නේ අර සමහර ඒවාට උත්තර දුන්නාම මේ දන්නේ උන් දන්නේ දේවලුත් පටල ගන්නවා කියලා. හරි? සම්ප්‍රයුක්ත බලය හොයන්නලු. මේ නම් පොඩි ගණන් එකිනෙකට සෙන්ටිමීටර් ඔයගොල්ලෝ හදන්න සෙන්ටිමීටර් 8ක් ඈතින් ධන 5යි මයික්‍රෝකූලොම් සහ ඍණ 5යි මයික්‍රෝකූලොම් වන ආරෝපණ දෙකක් තබා ඇත. ඉතින් සාමාන්‍යයෙන් අපි මේවා මේ ලක්ෂීය ආරෝපණ කියලා ගන්නේ තාම අපි මොලකොට ඔය ආරෝපිත වස්තු ගැන කතා කරන්න පටන් ගත්තේ නේ.
ධන 5යි මයික්‍රෝකූලොම් සහ ඍණ 5යි මයික්‍රෝකූලොම් කියලා ආරෝපණ දෙකක් සෙන්ටිමීටර් 8ක් ඈතින් තියෙනවා. ඒවා යා කරන රේඛාවේ සිට සෙන්ටිමීටර් 3ක් ඈතින් රේඛාවේ ලම්බ සමච්ඡේදකය මත. පොඩක් ළමයි වේගය ගැන සැලකිලිමත් වෙන්න. රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඒතර කොච්චර දුරින්ද? සෙන්ටිමීටර් 3ක් ඈතින්. ඒතර මේ දුර සෙන්ටිමීටර් 3යිනේ. මේ දුර සෙන්ටිමීටර් 3යි. මේ එක කෑල්ලක් 4යිනේ ළමයි. 8යිනේ පරතරය තිබුණේ නේ. මෙතන තියලා තියෙනවලු ධන 5යි මයික්‍රෝකූලොම් තව ආරෝපණයක්. ධන 5යි මයික්‍රෝකූලොම් තව ආරෝපණයක්. අපෙන් අහන්නේ එයා මත යෙදෙන සංප්‍රයුක්ත බලය. ඉතින් ළමයි මේ ධන 5 මෙයාව විකර්ෂණය කරනවානේ. ධනයි ධනයි අතර විකර්ෂණයක් නේ. මේ ධන 5 මෙයාව විකර්ෂණය කරනවා. ඒ විකර්ෂණය ඔයගලන්ට තේනවා මේ දෙන්න යා කරන රේඛාව ඔස්සේ ඔය වගේ තියෙන්නේ. ඊළඟට මේ ඍණ 5 මෙයාව ආකර්ෂණය කරනවා. ඒ ධන ඍණ අතර ආකර්ෂණය. ආකර්ෂණය. හැබැයි ළමයිට එනවා දැන් මේ දුර 4යි මේ දුර 3යි. එතකොට පයිතගරස් දැම්මම ළමයි මේක සෙන්ටිමීටර් 5යිනේ නේ. මේක සෙන්ටිමීටර් 5යිනේ. ඉතින් එතකොට බලන්න අර කූලොම් නිමේට ඕගලන්ට තියෙනවා මොකද්ද? මේ දෙන්න අතර තියෙන දුර සහ මේ දෙන්නගේ ආරෝපණ වල සයිසස් විශාලත්වයි. මේ දෙන්න අතර තියෙන දුර සහ මේ දෙන්නගේ ආරෝපණ වල විශාලත්වයි ඒවා එකමයි. තේමනම් අර මේ දෙන්න අතර තියෙන විකර්ෂණ බලයේ විශාලත්වයයි මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලයේ විශාලත්වයයි සමානයි. මේව ළමයි දන්න දෛශික වශයෙන් වෙනස්, දිශා වෙනස් නිසා. අත විශාලත්ව සමානයි. ඉතින් මේ සමාන විශාලත්ව තියෙන දෛශික දෙකේ සංප්‍රයුක්තය නැහනේ ළමයි. මෙයා මත දෙන සංප්‍රයුක්ත බලය නැහැ. දැන් ඔයගලන්ට පේනවද මම අර කියපු කාරණේ නේ? දැන් මේවැය තියෙන්නේ තාමත් අර නිකන් යාන්ත්‍ර විද්‍යාවේ ගති ලක්ෂණනේ. දැන් මේ බල දෙකක සංප්‍රයුක්තය. ඔයගොල්ලෝ දන්නවා මේ සමාන විශාලත්ව තියෙන දෛශික දෙකක සංප්‍රයුක්තය යන්නේ ඒගොල්ලන්ගේ කෝණය සමච්ඡේදනය කරන දිශාවට. මේගොල්ලන්ගේ ඔය කෝණ සමච්ඡේදක කතාවත් නිකන් මම මෙහෙම ගන්නෙ හරි. දැන් මේක තීට කියන්නකෝ. එතන මේකත් තීට කියන එක ළමයි පිළිගන්නවනේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. මම කෝණ සමච්ඡේදකය ගැන හිතන්නේ නැතුව මේ බලන්න මම පොඩි උපක්‍රමයක් පාවිච්චි කරන්නේ. මොකද මම මේක මෙහෙම කිව්වේ නැත්තම් සමහර ළමයි මේක ටිකක් එහෙම ආවේ කොහොමද කියලා තර්ක කරන්න ඉඩ තියෙන නිසා. එසම නිකන් එකපාරට මෙතන කෝණ සමච්ඡේදකයක් ගහන්නේ. මේ බලන්න මම කරන වැඩේ. මම නිකන් නිර්මාණයක් කරනවා. මම රේඛාවක් හඳිනවා. මම කෝණ සමච්ඡේදකය කියන්නේ මම රේඛාවක් හඳිනවා මේ පාදයට සමාන්තරව. හරිද බලන්න. මම මේ පාදයට සමාන්තරව මෙතන රේඛාවක් ඇඳලා. දැන් ඕගලන්ට පේන්නේ ඇති මේ පාදයට සමාන්තරව මේ අඳපු රේඛාව තමයි කෝණ සමච්ඡේදකය වෙන්නේ. ඇයි? මේක තීට නම් ඒකාන්තර කෝණ වලින් මේක තීට. ඒ සමාන්තර රේඛාවක් නේද? ඊට පස්සේ මේ රේඛා දෙක සමාන්තරයි මේක තීර්යක් රේඛාව මේක තීට නම් මේක තීට අනුරූප කෝණ. ඒක හේතුත් එක්කනේ මම කියන්නේ හරි. ඊට පස්සේ අහනවා එතන කොහමද ආවේ කියලා. මේක තීට නම් මේක තීට ඒකාන්තර කෝණ මේක තීට නම් මේක තීට අනුරූප කෝණ. දැන් ළමයින්ට පේනවා මම අර කෝණ සමච්ඡේදකයක් ගැන දැනන් හිටියේ නෑ මම නිකන් මේකට සමාන්තරව මෙතන රේඛාවක් ඇඳලා ඒ රේඛාව මට පේනවා කෝණ සමච්ඡේදකේ වෙලා. ඊට මොකද්ද සංප්‍රයුක්තය? f cos theta f cos theta 2 f cos theta. දැන් ඒක සුළු කර මම මෙතනම ලියන්න. 2 f කවුද f කිව්වේ? මේ ජෝඩුව අතර තියෙන බලය හෝ මේ ජෝඩුව අතර තියෙන බලය. කොහොගතත් එකයිනේ. right. ඔන්න කූලොම් නෙමෙයි දාන්නේ. මම එකපාර ලියනවා. 1 යට 4යි 5 එප්සයිලොන්. එතකොට එප්සයිලොන් නෝට් නේ ගන්න ළමයි. 9 යට කරන්නේ 10 9යි. Q1 Q2 බෙදීම R වර්ගය. ඉතින් Q1 Q2 සයිසස් විතරෙන් දාන්නේ ලකුණු දාන්නේ නැහනේ. 5යි මයික්‍රෝ. වැඩි කිරීම 5යි මයික්‍රෝ. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6. Q1 Q2 බෙදීම R වර්ගය. R කියන්නේ සෙන්ටිමීටර් 5නේ. මේගොල්ලෝ අතර පරතරය ළමයි සෙන්ටිමීටර් 5යිනේ. ඔන්න සෙන්ටිමීටර් මීටර් කළා. ඒකේ වර්ගය පිටපත් කරන්න එපා. 2යි ඔය F වලට ආදේශ කළේ. ඊළඟට cos theta.
ඉතින් ළමයි මේ ඍජු කෝණ ඉතිරි කෝණකින් cos θ ගන්නකො. බද්ධ පාදයේ බෙදීම කර්ණය. 4 බෙදීම 5. ඒක හතර සුළු වෙනවා. සුළු කළ උත්තරේ දාන්න. නිව්ටන්. සුළු කළ උත්තරේ දාන්න නිව්ටන්. 9 ඉවර ළමයි 10 පටන් ගන්න. අර පාස් පේපර් ඩිස්කෂන් එකේ මේ රෙකෝඩින්ග්ස් එහෙම බලන විදිහ මම ගෲප් එකට දාන්නම්. මේ සමහර ළමයි අහලා තියෙනවා. සර් මම රිවිෂන් යන්නේ මම කොහොමද සර් පාස් පේපර් ඩිස්කෂන් එකේ රෙකෝඩින්ග්ස් බලන්නේ? මට ඔන්ලයින් ක්ලාස් වලට ඉන්න බැහැ සිග්නල් අඩු හින්දා. හරි රෙකෝඩින්ග්ස් බලන විදිය දාන්නම්. මේ ලක්මල්ට කියන්නේ එක මෙසේජ් එකක් හදන්න කියනවා. දහය පටන් ගන්න. කොහොම හරි මේ දෙන අවස්ථාවල් ඔක්කොම පාවිච්චි කරලා විභාගේ ගොඩ දාගන්න ෆස්ට් ටයිම ගොඩ දාගන්න වැඩේ දිග්ගස්ස ගන්න එපා. තර මේ සඳුදා ඔන්ලයින් පන්තියට ඔන්න තාපේනවා ළමයි. ද්‍රව ප්‍රසාරණය ගණන් හදලා ඒක ඉවර කළා වායු නියම පටන් ගන්නවා. මේ සඳුදා ඔන්ලයින් පන්තියේ වායු නියම චාලකවාදය 4 වෙනි ටියුට් එක පටන් ගන්නවා. අවසාන සතියේ පන්ති නිවාඩු දෙන්න තීරණය කළා තියෙනවා. මම කියන්නම් විස්තර ටික. ආය අතිරේක පන්ති කොහොමද වැටෙන්නේ? පේපර් ක්ලාස් කොහොමද වැටෙන්නේ? ඔක්කොම ටික පන්ති ඉවර වෙද්දි කියන්නම්. එක් ලක්ෂයකට ඇඳූ සමාන දිග ඇති තන්තු දෙකක කෙළවරවල එල්ල ඇති එකම ආරෝපණ දරන කුඩා සමාන ගෝල දෙකක්. වාතයේදී ඇති කරගන්නා විකර්ෂණයට සමාන ප්‍රති. අනිත් එක මේ අර සමහර ළමයි මට බැනලත් තිබුණා මේ ඔන්ලයින් එකේ ස්ලෝ වැඩි කරනවා කියලා. ඔන්න මම මේ සවුන්ඩ් ඉඳන් හෙන වේගෙන් කරනවා. කවන්නේ නැහනේ. හෙන වේගෙන් එපානේ. වේගෙන් හෙන එපා. හරි. ටග්ගාල ඔයගොල්ලෝ වේගෙ මදි නම් වේගෙ මදි කියලා දාන්න. වේගෙ වැඩි නම් වේගෙ වැඩි කියලා දාන්න. ඉතින් මම ඇඩ්ජස්ට් කරගන්නම්. හැබැයි මම ආලෝකයට වඩා වේගෙන් කරනවා. සමහරවල් මට බැනලා තිබුණා. එන කම්මැලිස ඔහොම එච්චර හිමින් කරන්න එපා. හරි. බැනලා තිබුණා. මගේ හිත රිදුණා ඒකට ඇත්තටම. සමහරයෙන් කරනවා. හරි. පන්තිය පටන් ගත්තම මේ දැන් අර මට බැනපු ළමයි සහයියෙන් කරමු කියලා දාලා තියන්න නැත මට ඒකත් මතක වෙලා තියෙයි. හරි. වේගෙන් කරමු කියලා දාලා තියන්න. හරි. රයිට්. වාතයේදී හදමු ගාන හදමු. වාතයේදී ඇති කරගන්නා විකර්ෂණයට සමාන පරතරයකින් ඝනත්වයේ දශමටක් වන භූමි තෙල් තුලදී විකර්ෂණය වීම සඳහා මේ දෙන්නේ
වාතයේදී මේගොල්ලෝ විකර්ෂණය වෙච්ච ආකාරය කියන්නකොනේ. මේ පොඩි ගණන් ළමයි ඔයගොල්ලෝ හදන්න හරි බලන් ඉන්නපා බෝඩ් එක දිහා. බර තියනවා, ආතතිය තියනවා, කෝණයක් දාගන්න තීට කියලා, විද්‍යුත් විකර්ෂණ බලය තියෙනවා. සමාන ලෙස ආරෝපිත දෙන්නෙක් කියලානේ කියන්නේ නේ. 1 ලක්ෂයකට ඇඳූ සමාන දිගති තන්තු දෙකක කෙළවරවල එල්ල ඇති එකම ආරෝපණ දරන කුඩා සමාන ගෝල දෙකක්. එකම ආරෝපණ දරන කුඩා සමාන ගෝල දෙකක්. එතකොට මේගොල්ලගේ ආරෝපණ සමානයි. සමාන ආරෝපණ විකර්ෂණයක් තියෙන්නේ. කොහොමද විකර්ෂණයක් තියෙන්නේ? බැලම නැතන් ඈත් වෙන්නේ නේ. දෙතර මොකද අහන්නේ? වාතයේදී ඇති කරගත්ත විකර්ෂණයට සමාන පරතරයකින්. වාතයේදී මේගොල්ලෝ ඈත් වෙච්ච දුර r කියන්නකෝ. එතන භූමි තල තුලදීත් මේ හා සමාන දුරකින් ඈත් වෙන්න ඕනි නේ. ඒකනේ කියලා තියෙන්නේ. වාතයේදී ඇති කරගත්ත විකර්ෂණයට සමාන පරතරයකින්. දැන් ඉතින් මෙතනට අපි සමීකරණයක් හදාගෙන ඉමු. ඉතින් මේ කෙනෙක්ගේ බල සමතුලිතතාවය ගන්න. මේක තීට නම් ඒකාන්තර කොණ වලින් මෙතන තීට. ඉතින් මෙයා ගත්තත් එකයි මෙයා ගත්තත් එකයි සමානයින් ළමයි බල ටික. මම මෙයා ගත්තා. ඒතකොට මෙයාගේ තිරස් බල සමතුලිතතාවය ගත්තාම t sin θ සමානයි f. මේක එක තනියෙන් හදන්න. සිරස් බල සමතුලිතතාවය ගත්තාම t cos θ සමානයි mg. t cos θ සමානයි mg. මේක දෙක. ඉතින් මේ දෙක බෙදන්න tan θ f බෙදීම mg. මේක 3 කියන්නකෝ. ඊළඟට ඔන්න දැන් භූමි තෙල් තුලදී පුළුවන් ළමයි අලුතෙන් රූපයක් අඳින්න නැතුව ඕක දිහා බලාගෙන එහෙම ලියන්නත් පුළුවන්. හරි. භූමි තෙල් තුලදී ඔය පරතරයටම විකර්ෂණය වෙන්න ඕනේ. ඒකනේ කියලා තියෙන කන්ඩිෂන් එකනේ. ඈත් වෙච්ච ප්‍රමාණය සමාන පරතරය සමාන වෙන්න ඕනේ. දැන් භූමි තෙල් තුල ගිල්ලුවා කියලා මේ බර වෙනස් වෙන්නේ නැහැ නේ. ඇත්ත බර mg. ඒ උඩුකුරු තරපමක් එනවා. පරතරය සමාන වුණාට මේ දුර සමාන වුණාට අර පාර වේද්‍යතාව වෙනස් වෙනවනේ, මාධ්‍ය වෙනස් වෙනවනේ. ආරෝපණ දෙකත් පරණාරෝපණ දෙකමයි. නේ? ආරෝපණ දෙකත් පරණාරෝපණ දෙකමයි. දුරත් පරණ දුරමයි. හැබැයි විද්‍යුත් විකර්ෂණ බලය අලුත් අගයකට යනවා හේතුව තේරුම් ගන්න අර මාධ්‍ය වෙනස් වෙච්ච නිසා. මම මේක f' කියලා දාන්න. මේක f' කියලා දාන්න. ඉතින් දැන් මෙතන බලවල වෙනසක් වෙච්ච නිසා ආතතියත් ළමයින්ට තේරෙන්නේ නැති වෙනස් වෙනවා. මම t' කියලා දාන්නම් ආතතිය. හැබැයි මේ කෝණේ වෙනස් වුන්නේ නේ. ඒකම ප්‍රමාණයට නේ ඇත්තුනේ ළමයි. ඒතර කෝණේ වෙනස් වෙන්නේ. ඒතර මේක තීට නම් ආපහු මෙතන තීට ඒකාන්තර කෝණ වලින්. දැන් ආපහු මෙයාගේ මේ නව බල සමතුලිතතාවය ගන්න. තිරස් බල සමතුලිතතාවය ගත්තාම t' sin θ සමානයි f. දැන් බලන්න මේවත් ඉතින් බලාගෙන ලියනවා නම් තේරුම් නැහැ නේ ළමයි. ඒ කියන්නේ මේවා යාන්ත්‍ර විද්‍යාවේ මූලිකම දේවල් නේ. t' sin θ සමානයි f'. t' sin θ සමානයි f'. මේක 3 4 සිරස් බල සමතුලිතතාවය ගත්තාම t' cos θ ධන u සමානයි mg. ඒ කියන්නේ t' cos θ සමානයි mg ඍණ u. මම u අනිත් පැත්තට දැම්ම මේක 5. අන්න 4යි 5යි බෙදනවා. t' කැපෙනවා sin θ බෙදීම cos θ tan θ.
f dash බෙදීම mg ඍණ u. මේක 6. ඉතින් 3යි 6යි සමානයි නෙමේ. මේ tan θ මනේ ළමයි මෙතනින්. ඒතර එකම tan θ සෙට් උනේ අර පරතර ඒකමනේ වෙච්ච නිසානේ. එහෙනම් මේකයි සමාන කරමු. මෙතන tan θ සමාන f බෙදීම mg ට. මෙතන tan θ සමාන f dash බෙදීම mg ඍණ u ට. එහෙනම් උන් අර 3යි 6යි මන් සමාන කරනවා. තනින් කරන්න. f බෙදීම mg සමාන f dash බෙදීම mg ඍණ u. f ලියනවා කූලොම් නියමයෙන් 1/4 එප්සයිලොන් නෝට් වාතයේදී q වැඩි කිරීම q බෙදීම දුරේ වර්ගේ බෙදීම mg. f dash ලියනවා නැවතත් කූලොම් නියමයෙන් f dash කිව්ව මොකද්ද? භූමි තෙල් තුලදී විකර්ෂණ බලය 1/4 ඔන්න 2/4 මොකද්ද මෙතන? එප්සයිලොන්. කාගේ එප්සයිලොන්ද? භූමි තෙල් වල. මොකක්ද ගානේ දීලා තියෙන්නේ? භූමි තෙල් වල සාපේක්ෂ පාර වේද්‍යතාව 2යි. අර එප්සයිලොන් r කියන එක 2යි. දැන් සාපේක්ෂ ඝනත්වය දුන්නාම ජලයේ ඝනත්වයෙන් වැඩි කරලා මාධ්‍ය ඝනත්වය හදාගන්නේ. ඒ වගේ සාපේක්ෂ පාර වේද්‍යතාව දුන්නාම රික්තයක පාර වේද්‍යතාවයෙන් ගුණ කරලා මාධ්‍ය පාර වේද්‍යතාව හදාගත්තා. එතන 1/4 එප්සයිලොන් භූමි තෙල් වල එප්සයිලොන්. එතන භූමි තෙල් වල එප්සයිලොන් කියන්නේ 2 එප්සයිලොන් නෝට්. සාපේක්ෂ පාර වේද්‍යතාව 2 නිසා. මේ අර 1/4 එප්සයිලොන් කියන කැලේ ඊළඟට q වැඩි කිරීම q ඒව පරණ ඒවමයි දුරත් පරණ එකමයි. බෙදීම mg ඍණ u. අද මේ ඔක්කොම කැපෙනවා 1/4 එප්සයිලොන් නෝට් කැපෙනවා. මෙන්න මෙතන දෙකේ ඉලක්කම ඉතුරු වෙනවා q වර්ගය කැපෙනවා r වර්ගය කැපෙනවා. අද මේ දෙකේ ඉලක්කම ඉන්නවනේ මෙතෙන්ට. මේ ඉරයට තියෙන දෙකේ ඉලක්කම ඉන්නවනේ මේක ඉස්සරහට. එතන මේ කැලල දෙකෙන් වැඩි වෙනවා. එතන මෙතන තියෙන 1/8 mg මෙතන තියෙන 1/8 දෙගුණයක් mg ඍණ u. කියලා මම උඩයට මාරු කරලා ලියනවා. mg සමානයි දෙගුණයක් mg ඍණ u. ඉතින් වරහන් ඉවත් කරන්න 2 mg ඍණ 2 u ඍණ 2 u මෙහෙට දාන්න 2 mg ඍණ mg සමාන mg නේ 2 mg වලින් මේ mg ගියා. දැන් මෙතන ආදේශ කරන්න අවසන් වශයෙන් 2 ඒ උඩ කර උතරෙපම ලියන්නේ v rho g වලින් v rho එතන මේ කොහෙද ගිල්ලා තියෙන්නේ මේ භූමි තෙල් වල නේ. එතන මේ භූමි තෙල් වල ඝනත්වය v rho g. ස්කන්ධය කොහොමද ස්කන්ධය ලියන්නේ? පරිමාවාරයක් ඝනත්වේ. කාගේ ඝනත්වයේද? ගෝල හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වේ. ගෝල හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වේ. ඉතින් මාර නිතරම මේ වැඩ කරන ළමයි දන්නවා මම නිතරම ඔය උඩුකුරු තෙරපුමයි ස්කන්ධයයි ලියන තැන්වලදී කියන දෙයක් තියෙනවානේ. උඩුකුරු තෙරපුම ලියන්න පාවිච්චි කරපු පරිමාවයි ස්කන්ධය ලියන්න පාවිච්චි කරපු පරිමාවයි එකම වෙන්නේ ඇයි? එතන කොන්දේසි දෙකක් තියෙනවා. මෙහෙම උඩුකුරු තෙරපුම ලියන්න පාවිච්චි කරන පරිමාවයි ස්කන්ධය ලියන්න පාවිච්චි කරන පරිමාවයි එකම වෙන්න නම් අභ්‍යන්තර කුහර නැති කෙනෙක් සම්පූර්ණයෙන් ගිල්ලන්න ඕනි. ඒතරෝකේ සම්පූර්ණයෙන් ගිල්ලුවා කියලා අපි දන්නවනේ. ප්‍රමාණයක් කියලා නැති නිසා. ඒතර අපිට උපකල්පනය කරන්න වෙනවා ඒ ගෝලවල අභ්‍යන්තර කුහර නැහැ. ඒ නිසා තමයි මේ v අකුරු සමාන වුනේ. වාරයක් g. එතකොට v කැපිලා යනවා g අකුර කැපෙනවා මේ ලස්සන උත්තරයක් එනවා. ඒ ගෝල හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය භූමි තෙල් වල ඝනත්වය වගේ දෙගුණයක්. ඉතින් භූමි තෙල් වල ඝනත්වය දීලා තියෙනවානේ 0.8යි කියලා. එන 1.6යි. ඒකක පරිවර්තනයක් ඕනත් නැහැ. භූමි තෙල් වල ඝනත්වය දීලා තියෙන්නේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින්. එනගේ ගෝල හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වයත් අපිට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින්ම ලියලා දාත හැකියි. 1.6යි. 12 වෙනි ගාන පටන් ගන්න. ඔන්න මේ වේගෙන් කරන්න එපා සර්. ෆිසික්ස් ලාවට හදාගෙන ආවේ සර් නිසා. අඬන මූණුත් එක්ක දාලා. දොලා හදන්න.
සඳුදා ටිකක් අපිට වැඩිපුරත් ඕනනම් කරත හැකිනේ. අඟහරුවාදා ඉඳන් නිවාඩුනේ ආයි. නිවාඩුනේ 20 23ද කොහෙද නිවාඩුනේ? අර අන්තිම සතියේ නිවාඩු දෙන්න තීරණය කළා තියෙන නිසා චුට්ටක් වැඩිපුර කරමු. පව් සිද්ධ වෙන්නේ. අටහමාර 11හමාර වගේ කරමු. පැය 3ක්. වායු නියමත් ටිකක් කරත හැකිද උට? වායු නියම කරගත්තා කියන්නේ තාපයේ ප්‍රැක්ටිකල්ස් පටන් ගත හැකි. සෞගන්නනේව වේගෙන් කළාට කමක් නැහැ. හැබැයි කියවද්දි ටිකක් හිමින් කියවන්න. සමහර වෙලේට සර් කියවන වේගෙට ලියන්න අමාරුයි. සර් බහුතර ළමයින්ට වේගෙ වැඩියෙන් හරියන්නේ නැති නිසා යන වේගෙ හොඳයි සර්. බය වෙන්න එපා. ඉතින් අලකලංචියක් වෙන්නේ නැහැ. ඕකේ. හරි. අපරාධ කියන්නේ නැතුව ෂේප් එකේ කරලා දාන්න තිබුණේ. හරිද? වේගෙ මොකක් හරි අසාමාන්‍ය වැඩි ගමක් තියෙනවා නම් ඔයාලට අකල කියන්නේ සර් වේග වැඩි කියලා. මේ බලන්න එකලා වෙන සර් ඊයේ උණ තියෙද්දිත් මම පේපර් එක ලියන්න ආවා. AC එකේ හෙනටම දුක් වින්දා. දැන් බ්ලැන්කට් එකක් පොරවගෙන වැඩ. මොන වැඩද? ඉගෙන ගන්න වැඩද නිදිය ගන්න වැඩද? ඇයි බ්ලැන්කට් එක පොරවගෙන නිදිද කියලා කවුද දන්නේ ඈ? ගාන හදන්න. ඒක ලේසි ගන්නේ 12 වෙනි එක. ඊටාම ලේසි ගන්න නිකම්ම එනවනේ. කෝණයේ අංශක 60යි. බල සමතුලිතතාවය වෙන්නේ. ඒක කියලා දෙන්න දෙන්නේ නැහැ. දොළොස් වෙනි එකේ කියලා දෙන්න දෙන්නේ නැහැ. රූපයක් ආයි අතරම අඳින්න ඕනත් නැන්නේ. ඔයගලන් ටියුට් එකෙන් මාක් කරන්න තිබුණා ළමයි. මේක අර්ධ ගෝලාකාරයි කියලා කියනවනේ. මේ වගේ වස්තුවක් නේ. බර MG අය වැඩක් නැහැ නේ මේව බෙයි නම් මේ. දැන් අබිලම් ප්‍රතික්‍රියාව හරියටම කේන්ද්‍රය හරහානේ යන්නේ. මම R ඩෑෂ් කියලා ගන්නම් අර RR කියලා දීලා තියෙන නිසා. ඊළඟට මේ සර්ව සමාරෝපණ රැගත්. එතකොට විද්‍යුත් විකර්ෂණයක් තියෙන්නේ. විද්‍යුත් විකර්ෂණයක් තියෙන්නේ. ඉතින් මේ කෝණ අංශක 60යිනේ. ඉතින් මේ කෙනෙක්ගේ බල සමතුලිතතාවය ගන්න. සිරස් බල සමතුලිතතාවය ගත්තාම R' sin 60 සමානයි mg.
තිරස් බල සමතුලිතතාවය එක තමයි r dash cos හැට සමාන f. දෙයි වෙන වෙනම sin හැට cos හැට දාන්නත් පුළුවන්. නැත්නම් මේ දෙක බෙදන්න කෙලින්මනේ. r dash කැපෙනවා sin හැට බෙදීම cos හැට කියන්නේ tan හැට. mg බෙදීම f. ඒතර tan හැට කියන්නේ මේක අහලා තියෙන අපෙන් එක් ගෝලයක් මත ඇති ආරෝපණය. මේවා සමාන ආරෝපණ කියලා කියනෝනේ. මර හරස් ගුණ කරන්නම්. ඒතර f මෙතෙන්ට ගන්න f මෙතෙන්ට ගන්න අතර මම කූලොම් නියමයක් දානවා. 1ට 4යි 5 එප්සයිලොන් q වැඩි කිරීම q බෙදීම ඒතර දුර හැටියට ගන්න අර r නේ. r dash කියලා දාගත්තේ ඒ කියන්නේ r දුර r වර්ගය. මේකේ දුර අපිට සංකේත වලින් ලියන්න වෙන්නේ. මේ අර f මෙතෙන්ට අරගෙන ආදේශ කළා. 1ට 4යි 5 එප්සයිලොන් ඉතින් එප්සයිලොන් not කියලා ගන්න. q වැඩි කිරීම q යට r වර්ගය සමානයි mg බෙදීම tan හැට කියන්නේ මූල 3යිනේ. ඉතින් මේකෙන් q උක්ත කරලා ලියන්න. q වර්ගයක් නේ තියෙන්නේ. r වර්ගේ නෝ මෙහාට mg මේක ඇල්ලත් ඕනනම් මේකත් එනවනේ මෙතෙන්ට 4යි 5 එප්සයිලොන් not බෙදීම මූල 3. ඔය සෙට් එකේ වර්ගමූලය. හරිනේ? 4යි 5 එප්සයිලොන් not r වර්ගේ mg. ඉතින් මේක මම හිතන්නේ 4යි r වර්ගේ එළියට අරන් තියෙන්නේ. 2යි r 5 epsilon not 5 epsilon not mg. right ඒක ඉවරලා මේ 14 හදන්න. හරිනේ උත්තරේනේ. 14 පටන් ගන්න. කොකෝ වැඩේට අවධානය දෙන්න. 14 මේක බලන්න දාය අයියට යවල හදලා දෙන්න කියන්න.
පරතරය මිලිමීටර් 6ක් වන A හා B තහඩු අතර 12 වැඩි කිරීම 10 කූලෝමීටර් නිව්ටන් ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් සිරස්ව පහළට යොදා ඇත. කොහොද කතා නතර කරන්න. මම සංකේත වලින් හදලා අන්තිමට ආදේශ කරන්න යන්නේ මේ තහඩු අතර පරතරය මම D කියලා ගත්තා. ඒ තහඩුවෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝනයක්. නිදහස් වන ඉලෙක්ට්‍රෝනයක් කියලා තියෙන නිසා අපිට නිශ්චලතාවයෙන් පටන් ගන්නවා කියලා ගත හැකි. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් සිරස්ව පහළට. ළමයි මේක ඉලෙක්ට්‍රෝනයක්. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන මේ පැත්තට. එහෙනම් ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් බලය දෙන්නේ මේ පැත්තට. ඒ ඍණාරෝපණ මත විද්‍යුත් බලය දෙන්නේ ක්ෂේත්‍රයට විරුද්ධ පැත්තට කියලා F = EQ සමීකරණයේදී අපි ඉගෙන ගත්තේ. ඒක ආයි මතක් කරගන්න. මේ සමීකරණයට අපි අගන්න ලකුණු ආදේශ කරන්නේ නැහනේ. ධනාරෝපණයක් නම් ධනාරෝපණය මත විද්‍යුත් බලය තියෙන ක්ෂේත්‍රයේ පැත්තටමයි. ක්ෂේත්‍රයේ පැත්ත කියන්නේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ පැත්ත. ඍණාරෝපණයක් මත විද්‍යුත් බලය තියෙන ක්ෂේත්‍රයට විරුද්ධ පැත්තට. දැන් මේකේ කියනවා තහඩු අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන සිරස්ව පහළට කියලා. මේක ඉලෙක්ට්‍රෝනයක් කියලාත් කියනවා. එහෙනම් අපි දන්නා ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් බලය දෙන්නේ උඩට. දැන් මේ විද්‍යුත් බලය නිසා ඉලෙක්ට්‍රෝනය ත්වරණය වෙනවා. ස්පීඩ් එක වැඩි කරගෙන මෙන්න මෙතන තියෙන සිදුරකින් එළියට එනවා. දැන් මෙතෙන්ට එද්දී ඉලෙක්ට්‍රෝනයේ වේගය v කියන්නකෝ. ඉලෙක්ට්‍රෝනයේ වේගය v කියන්නකෝ. මෙතනින් එළියට එනකොටම මෙන්න මෙතන තියෙන න්‍යෂ්ටියකින් මේ ඉලෙක්ට්‍රෝනය ආකර්ෂණය කරනවා. මේ න්‍යෂ්ටියෙන් ඇති කරන ආකර්ෂණ බලය මම ගන්නවා F' කියලා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා යනවා වෘත්තයක. ඔහොම කතාවක් නෙලමයි මේ ගානේ කියන්නේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා යනවා ඔය වගේ වෘත්තයක. ඒතර මේ වෘත්තයේ අරය දීලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය මේක පරමාණුක ක්‍රමාංකය 100ලු. ළඟ දන්නවා පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. ඒතකොට මෙතන ප්‍රෝටෝන 100ක් තියෙනවා. ප්‍රෝටෝන එක ආරෝපණය ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයට සමානයි. එහෙනම් මෙතන 100යි E ආරෝපණයක් තියෙනවා. ටික තේරුම් ගන්න. මේ වෘත්ත චලිතය පවත්ව ගන්න අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ ඉලෙක්ට්‍රෝනයට මේ න්‍යෂ්ටියෙන් ඇති කරන විද්‍යුත් ආකර්ෂණය. කලින් ගානක ළමයින්ට මතක ඇති අපි මේ වගේ තැනකදී ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් දුර්වලයි කියලා තර්ක කළා. ඒසයි ඉලෙක්ට්‍රෝනයට වෘත්ත චලිතය පවත්ව ගන්න අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සම්පූර්ණයෙන්ම දෙන්නේ විද්‍යුත් බලයෙන් කියලා සලකන්න පුළුවන් කියලා කලින් ගානක මම විස්තර කළා. මෙයාගේ වේගය v. ලියන එක නතර කරන්න පොඩ්ඩක්. දැන් කල්පනා කරන ළමයින්ට කරුණු දෙකක් ප්‍රශ්න දෙකක් එනවා. එක ඔය කියන න්‍යෂ්ටියේ බලපෑම මේ ප්‍රදේශය තුලදී මෙයාට දැනුන්නේ නැත්තේ මොකද? මේ කියන න්‍යෂ්ටියේ බලපෑම මෙයා මේ එළියට එනකන් විතරක් ඉඳලාද ඉලෙක්ට්‍රෝනයට බලපවත්වන්නේ? එයි මේ න්‍යෂ්ටියේ බලපෑම මේ තහඩු දෙක අතරට දැනෙන්නේ නැද්ද? ළමයි තේරුම් ගන්න මෙයාගේ බලපෑම මේ තහඩු දෙක අතරට දැනෙනවා. එතන ඒක සැලකිල්ලට ගත්තේ නැත්තේ? සැලකිල්ලට ගත්තේ නැහැ කියලා දෙයක් නැහැ. ගාන ඉදිරිපත් කරන කෙනා කියනවා මේ තහඩු දෙක අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මෙච්චරයි කියලා. ඉතින් එතකොට ඔය ක්ෂේත්‍රය හදන්න මේකෙන් ආපු විද්‍යුත් බලපෑමත් සැලකිල්ලට ගන්න ඇති. ඒක අපිට අදාළ නැහැ. ඔන්න එක ප්‍රශ්නයක් විසඳුණා. එතකොට කාට හරි හිතුණා නම් ඉලෙක්ට්‍රෝනය මෙතනින් එළියට එනකන් මෙයා රැකගෙන ඉඳලා එළියට එද්දි විතරද බලපෑම දෙන්නේ? මේ තහඩු අතර ඉලෙක්ට්‍රෝනය පවතිනකොට මෙයාගේ යම් බලපෑමක් එයාට දැනෙන්නේ නැද්ද කියලා? නෑ දැනෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතුයි ගානේ දීලා තියෙන මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව තහඩු අතර තියනවාය කියලා කියන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව
එහෙනම් මෙයාගේ දායකත්වයක් සහිතව හදාගත් එකක් වෙන්න ඇති. ඒක ඊට එහා දෙයක් අපිට හිතන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කියනවා නම් තහඩුව අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මෙච්චරයි කියලා. ඒකට මේකේ බලපෑමක් එන්න ඇති. අපිට කොහොම හරි අගය දීලා තියෙනවා. ඒ අගය තමයි අපි සමීකරණයෙන් පාවිච්චි කරන්නේ. දෙක. ඒතර එක ප්‍රශ්නයක් විසඳුණා. දෙක. දැන් මට මේව විස්තර කරන්න නේතු නිකන් මේ මම හිතන්නේ එක ළමයෙක්වත් අහයි කියලා. මොකද සර් මෙතනින් යනකොට තියෙන වේගෙම මෙතෙන්ට දැම්මේ කියලා. මම හිතන්නේ එක ළමයෙක්වත් අහයි කියලා. ඒතර ඇයි මෙතනින් ඒ කියන්නේ මෙතනින් එළියට විසි වෙනකොට තියෙන වේගය වෘත්තයේ ගමන් කරන නියත වේගය බවට පත් උනේ. ඒකට හේතුව මේ විද්‍යුත් බලයෙන් මෙයා මත කාර්ය කරන්නේ නැහැ. මේ විද්‍යුත් බලයෙන් මෙයා මත කාර්ය කරන්නේ නැහැ. බලයකින් කාර්ය කරන්න නම් ඒ බලය යටතේ ඒ බලය අඬ ගහන දිශාවට විස්ථාපනයක් වෙන්න ඕනේ. ළමයින්ට වෙනවා මේ දුර නියතව තියාගෙන යනකොට මේ බලයෙන් කාර්ය කරන්නේ මේ බලයෙන් ඒ කියන්නේ මෙයා දාපු මේ න්‍යාෂ්ටයෙන් දාපු බලයෙන් ඉලෙක්ට්‍රෝනය මත කාර්ය නොකරන නිසා ඉලෙක්ට්‍රෝනේ ශක්ති තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. දැන් මම කිව්වේ චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ කියලා නෙමෙයි. මොකද මම කිව්වේ ශක්ති තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. මෙයාට තියෙනවා ශක්තියින් දෙකක්. එක චාලක ශක්තිය, දෙක විද්‍යුත් විභව ශක්තිය. ඔයගොල්ලෝ විද්‍යුත් විභව ශක්තිය ලියන සූත්‍ර දන්නේ නැහැ තාම. හැබැයි ඔයගොල්ලෝ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියන සූත්‍රයක් ගැන දැනුවත්. ඍණ G m1 m2 බෙදීම r. මේ වගේම එකක් තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රවල 1/4 එප්සයිලොන් G වෙනුවට ඒක එන්නේ q1 q2 බෙදීම r. ඉතින් මේ කොටස මට උගන්වන්න තියෙන්නේ විභවය කොටසේ. විභව ශක්තිය ගැන උගන්වන්නේ විභවය කොටසේ. හැබැයි ඔයගොල්ලෝ මේවා ඉගෙනගෙන තියෙන නිසා මට දැන් මේවා පන්තියේ සඳහන් කරන්න පුළුවන්. තාම මම මේක ඉගෙනුවේ නැහැ. එතකොට ළමයි තේරුම් ගන්න ඉලෙක්ට්‍රෝනය මෙතනින් එළියට විසි වෙනකොට මේ බලය මගින් ඉලෙක්ට්‍රෝනය මත කාර්ය නොකරන නිසා ඉලෙක්ට්‍රෝනේ ශක්ති තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. ඒතර ශක්ති තත්ත්ව වෙනස් වෙන්නේ කියන්නේ යාගේ තියෙන චාලක ශක්තිය විභව ශක්තිය එකතුව නියතයි. ඒක බලන්න දැන් විභව ශක්ති කැලල මේ විභව ශක්ති කැලල වෙනස් වෙන්නේත් නැහැ. මේ ආරෝපණයයි වෙනස් වෙන්නේ නැහැ. දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා විභව ශක්ති කැලල වෙනස් වෙන්නේ විභව ශක්ති කැලල වෙනස් වෙන්නේ නැති නිසා චාලක ශක්ති කැලල වෙනස් වෙන්නේ චාලක ශක්ති කැලල වෙනස් වෙන්නේ නැති නිසා වේගය වෙනස් වෙන්නේ මට ලේසියෙන්ම මේවා පැහැදිලි කරන්න නැතුව මගේ අරලා යන්න පුළුවන්. මම දන්නවා එක ළමෙක් අහන්නේ එක ළමෙක්. එයි මෙතනින් යනකොට තියෙන වේගය මේ දිගටම නියතව තියෙන්නේ කියලා. මොකද දැන් ඒ කාරණෙත් මම පැහැදිලි කළා. ඊළඟ ළමයි මේ බලන්න. දැන් මෙතනින් එළියට විසි වෙනකොට තියෙන වේගය හදාගන්න දැනට ඕගොල්ලෝ දන්නේ මෙච්චරයි. මේ විද්‍යුත් බලය ලියන්න ඕගොල්ලෝ දන්නවා. F = EQ. එතන F = E මම සංකේත වලින් යන්නේ Q කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ ලකුණ දාන්නේ නැහැ. මේ විද්‍යුත් බලය ලිව්වේ. ඒ විද්‍යුත් බලයෙන් ලැබෙන ත්වරණේ ත්වරණය කියන්නේ සංප්‍රයුක්ත බලය බෙදීම ස්කන්ධේ. ඉතින් මොකද්ද ඉලෙක්ට්‍රෝනය මත තියෙන සංප්‍රයුක්ත බලය? විද්‍යුත් බලය. කෙනෙක් අහන්න බලන්න බර ඉතින් මට දැන් කියතේ බර ගණන් ගන්න නැහැ සැහැල්ලු නිසා. මේ 9.1 වැඩි කිරීම 10 G වලින් වැඩි කළා. අපි පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ බලපාන්නේ කියලා. ඔන්න බර. විද්‍යුත් බලය කීයද? EQ. කීයද උතන කියන ක්ෂේත්‍ර තීව්‍රතාව? 12 වැඩි කිරීම 10 4යි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය 1.6 වැඩි කිරීම 10 19යි. මේක ආසන්න වශයෙන් අපි 1.2 කියලා ගමු 10 3යි. 10 3යි 10 19යි. එතකොට මේක එන්නේ 10 22යි නේ. මෙතන මේක 10යි කියලා ගන්න. මේක 10යි. તો මෙතන 10 29යි. මොකද වද වෙන්නේ? මේක වගේ මේක වගේ මේක 10 7 ගුණයක් ප්‍රබලයි. ඒ කියන්නේ මිලියන 10ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ බර මං සැලකිලට ගත්තොත් මේ ගානේ ඉලෙක්ට්‍රෝනේ බර වගේ මෙතන මේ තහඩු අතරදී යාමත එන විද්‍යුත් බලය 10 7 ගුණයක් ප්‍රබලයි. එහෙනම් මොකටද මම බර අඩු කරන්නේ නේ? ඉතින් මේ හැම එකකම ළමයින්ට වෙන පසුබිම දැන් මට නිකම්ම ඉලෙක්ට්‍රෝනේ සැහැල්ලුයි ගණන් ගන්න එපා. එහෙම කියන එක සයන්ස් නෙමෙයිනේ ළමයි මේ. අපි ඇත්තටම චෙක් කරලා බැලුවොත් ඔන්න කාරණේ පේනවා. ඒතර තමයි ළමයා දන්නේ ඇත්ත තමයි
මේ විද්‍යුත් බලයත් එක්ක සංසන්දනය කරනකොට බර හෙන අඩුයි ඉලෙක්ට්‍රෝනේ. ඒක ගණන් ගන්න ඕනේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයේ මත තියෙන සංප්‍රයුක්ත බලය හැටියට ගන්න මේ විද්‍යුත් බලය විතරයි. EQ පිටපත් කරන්න එපා. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය මම ME කියලා M කියලා දාගමු. හරි. M කියලා දාගමු ඇති. ඔන ත්වරණේ. අහන් ඉන්න. ඊට පස්සේ ඔය ත්වරණේ යටතේ මෙතෙන්ට එනකොට යාට තියෙන වේගෙ මට හදාගත හැකි චලිත සමීකරණයක් දාලා. v වර්ග සමානයි u වර්ග ධන 2as. දැන් ඕවාසේ මේවත් හිතන්න එපා. මොනවාද? චලිත සමීකරණ දාන්න ත්වරණේ නියත වෙන්න ඕනි. ත්වරණේ නියතද? ඉතින් නියතනේ. මේ ටික නියත නිසා. v වර්ග සමානයි u වර්ග බිඳුවයි 2යි a කියලා කියන්නේ මේක e බෙදීම m විස්ථාපනය කියන අර තහඩුවත් අර පරතරයේ d නේ මේ ටික. ඔතනින් එනවා v වර්ගේ. ඔකෙන් v වලියන්නත් ඕනේ නැහැ. මොකද අවබෝධය තියෙන ළමයෙකුට තේරෙනවා මේ වෘත්ත චලිතය සඳහා සමාන m දානකොට අර v වර්ගයට r කැලලක් නෙන්නේ. දැන් හදලා තියෙන කෙනෙක් දන්නවා ඒක. ඒතර v ගේ වර්ගමූලය හොයන්න ඕනේ නැහැ. v වර්ගය තමයි ඕනි වෙන්නේ. මම දැන් සෑහෙන දුරට ගෙනිච්චා. දැන් අවසාන වශයෙන් මෙයාට දාන්න f සමාන m. මෙයාට දාන්න අවසාන වශයෙන් f සමාන m. right මේ බලන්න පොඩ්ඩක්. ඕගොල්ලෝ දැනට දන්න දේවල් වලින් මේ වේගය හදාගන්න තියෙන පාත් එක මෙච්චරයි. ඒ කියන්නේ බලය ලියනවා. හරි. ඊට පස්සේ ත්වරණය ලියනවා. ඊළඟට චලිත සමීකරණයක් දානවා. එහෙම තමයි දැනට ඕගොල්ලෝ දන්නේ වෙන ළමයි මේ වේගය හදාගන්න පුළුවන්. හැබැයි ඕගලන්ට විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අර විභව ශක්ති කැලී ඉගෙනුවට පස්සේ මේ වේගය පටස් ගාලා හදත හැකි. ශක්තික සංකල්ප දාලා ශක්ති සංස්ථිතියෙන් මේ වේගය ටක් ගාලා හදන්න පුළුවන්. ඒකට ක්‍රම තියෙනවා දැනට ඕගලන්ට බෑ. දැනට ඕගොල්ලෝ දන්න දේවල් වලින් යන්න පුළුවන් පාර තමයි මේ පෙන්නලා තියෙන්නේ. හරි. ටකල ඉවර කරන්න බලන්න. හරි. තර වෘත්ත චලිතය සඳහා ඉලෙක්ට්‍රෝනයට F සමාන m දානවා. මේ F කියලා කියන්නේ මේ අර ඉලෙක්ට්‍රෝනයයි මේ පරමාණු ක්‍රමාංකය 100ක් වෙච්ච නියශ්‍රියයි අතර තියෙන ආකර්ෂණ බලයනේ නේ. ඒක කූලොම් නියමයෙන් ලියන්නේ 1/4 එප්සයිලොන් E වැඩි කිරීම CIE බෙදීම දුරේ වර්ගයේ අර වෘත්තයාරය m කේන්ද්‍රයේ දෙසට ත්වරණයේ v වර්ගයට r 1/4 එප්සයිලොන් not මෙතන CIE වර්ගේ m v වර්ගයට මේක ආදේශ කරන්න. v වර්ගයට මේක ආදේශ කරන්න. 2යි EED බෙදීම m කැපිලා ගියා 1 e එකක් කැපිලා ගියා. අහලා තියෙන්නේ මේකේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඊව 2යි ED බෙදීම
100යි මේක අතර මෙහෙම හරස් ගුණ කරන්න එපා ළමයි. මේකට අර 9 වැඩි කිරීම 10 9 දාත හැකිනේ. ඔහම තියාගත්තාම 2යි ED 100 එනවා යටට. මේ කෑල්ලත් මං කෙලින්ම මෙහෙම යටට ගෙනිච්ච. මේකට ආදේශ කරන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව 12 වැඩි කිරීම 10 ඍණ 4යි. තහඩු අතර පරතරය මිලිමීටර් 6 මීටර් කළා 100යි. මේක 9 වැඩි කිරීම 10 9යි. මේ වගේ ගානක් සැලසුම් කරන්න බෑනේ ළමයි. ඉලෙක්ට්‍රෝනික ආරෝපණයට බොරු වගයක් එන්න. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ළමයි මෙතන ආසන වශයෙන් 1.6 වැඩි කිරීම 10 ඍණ 19. මේකෙන් හරියට මේ උත්තරේ එනවා. සුළු කරලා බලන්න. හරි. තව ඉතින් ගොඩක් ගණන් හදන්න තියෙනවා. අදට ඔතනින් නතර කරමු. මේ ටියුට් එකේ ගෙදර වැඩ ඔය 14 වෙනි ගාන දක්වා. ගණන් 2 3යි මේ ටියුට් එකේ තියෙන්නේ. right. තර අනිත් ගෙදර වැඩ ලකුණු කරගන්න. සතියක නිවාඩුවකට ගැලපෙන්න ගෙදරට දෙන්න වෙනවා. දෝලන හා තරංග රචනා ප්‍රශ්න පොතේ රචනා ප්‍රශ්න 4ක් ඉතුරුයි. ඒ 4ම දැන් කරත හැකි. ආලෝකය ඉවරයිනේ. අන්වීක්ෂ දුරේක්ෂ සියල්ල ඉවරයි. ලකුණු කරගන්න මේ රචනා ප්‍රශ්න 4 කරන්න තියෙනවා. දෝලන හා තරංග රචනා ප්‍රශ්න පොතේ මම සතියෙන් සතිය ප්‍රශ්න මාක් කළා. ඉතුරු ප්‍රශ්න තියෙන්නේ 4යි. ඒ 4 කරන්න ඕනි. ඊට අමතරව ලකුණු කරගන්න. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පළවෙනි රිවිෂන් පේපර් එක. අනේ පළවෙනි එක නෙමෙයි 1 2 දෙකම කරන්න. රචනා ප්‍රශ්න දෙන්නේ ක්ෂේත්‍ර අතන රචනා ප්‍රශ්න 4ක් තියෙන නිසා. MCQ 2 කරන්න. MCQ දෙකේ තියෙන්නේ MCQ 20යි 16යි 36යි තියෙන්නේ. 1991 ඉඳලා 2024 වෙනකන් MCQ 36යි තියෙන්නේ. අතන රචනා ප්‍රශ්න 4ක් දීපු නිසා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර රචනා ප්‍රශ්න පොත මම නියම කරන්නේ. හැබැයි උවමනාව තියෙන ළමයෙකුට රචනා ප්‍රශ්න ටික ඔක්කොම කරන්න උනත් පුළුවන්. හරි? මගෙන් ඒකට බාධාවක් නැහැ. හරි? එම උවමනාව තියෙන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කරගත හැකි. හරි? හරි. පොඩක් මේ පන්ති දවස් කතාව නතර කරමුද පොඩ්ඩක්? නැත්නම් ඔයගොල්ලෝ අදාළ නැති දවස්වල ඇවිල්ලා බලාගෙන ඉඳී පන්ති තියනවා කියලා. අහගන්න නිශ්ශබ්දව ඔන්ලයින් එකේ ළමයිනුත් අහගන්න. දෙසැම්බර් අන්තිම සතියේ එහෙම මේ ඇත්තම නිවාඩු දෙන්න උවමනාවක් නැහැ. මගේ පෞද්ගලික මතේ. හැබැයි කරුණු කීපයක් එකක් ළමයි දන්නවා සාමාන්‍යයෙන් මේ වර්ෂාවසාන නිවාඩුව විශේෂයෙන් ආයතනවල වැඩ කරන අයත් බලාපොරොත්තු වෙන එකක්. හරි? සමහරු රට යන්න දාගත්ත ඒවත් තියෙනවා. හරි? ඉතින් එතකොට බොහොමයක් මම හිතන බොහොමයක් නෙමෙයි හැම ආයතනයෙම මේ තීරණය ගනී. මම ඊයේ පේපර් ක්ලාස් එකේදීත් කිව්වා මේ ඊයේ රෑ තමයි මට පණිවිඩය හම්බ වෙන්නේ. මම ගුරුවරු කීප දෙනෙක් එක්ක කතා කළා. ඉතින් හැමෝම කිව්වේ තත්ත්ව සලකලා බලලා නිවාඩු දෙමු. මොකද අතිරේක පන්ති අපිට ජනවාරි මාසෙත් පෙබරවාරි මාසෙත් දාන්න පුළුවන් නිසා. ඒසා අන්තිම සතියේ අර සාම්ප්‍රදායික වර්ෂාවසාන නිවාඩුව දෙන්න තීරණය කළා තියෙනවා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් ගම්පහ පන්ති ළමයින්ට තියෙනවා. මොකද ප්‍රශ්නේ? දැන් ඔයගලන්ට නම් මම අතිරේක පන්ති කරලා තියෙන්නේ ඕන තරම් හරි. තව ඉස්සරහටත් කරනවා. අපි ජනවාරිත් කරනවා, පෙබරවාරි ඕලෙවල් කාලෙත් කරනවා. හරි. ඒක නෙමේ කාරණේ. දැන් ලබන සතියේ නිවාඩු දුන්නාම අන්තිම සතිය ඕගලන්ගේ පන්තියේ වැටෙන්නේ ජනවාරි 3. ජනවාරි 3 පෝය.
හරි. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? ආගන්නකෝ. අපි ගුරුවරු කතා කළේ ඉතින් මේක විශේෂ අවස්ථාවක්. දැන් අපි ගම් වතුරක් ගලන්න සැලැස්සුවේ නෑනේ නේ. හරි? ඒකෙන් ළමයින්ට පන්තිත් මිස් වුණා, ඉස්කෝලත් තාම සමහර ඒවා වහලා. ඉතින් එතකොට මම හිතන්නේ සිහි බුද්ධිය තියන ඕන කෙනෙකුට අඩුමතරමින් මේ ටියුෂන් එක හරි විශේෂයෙන් A level exam ලියන ළමයින්ට මේ අධ්‍යාපනයේ බිඳ වැටෙන්නේ නැතුව පවත්ව ගන්න ඕනේ කියන එක තේරෙනවනේ. ඉතින් ඒක තේරුම් ගන්නව නම් මම හිතන්නේ මේ විශේෂ අවස්ථාවේදී අපි ජනවාරි 3 වෙනිදා පොය දවසේ පන්ති කරන එකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. අපි මේ පොයට පන්ති කරනවා කියන්නේ මහා ආනන්තරීය පාප කර්මයක් කරනවා වගේ ගන්න නෙවෙයි ළමයි. හරි. මම කියන්නේ මේ විශේෂ අවස්ථාව දැන් අපි ඔයගොල්ලෝ දිගටම ගම්පහ පොයට පන්ති කරන්නේ නැති සම්ප්‍රදාය රැක්කනේ. හැබැයි විශේෂ අවස්ථාවකදී අපේ පෞද්ගලික ලාභයකුත් නෙමෙයිනේ. අපේ පෞද්ගලික ලාභයකුත් තියෙනවා මේක ASCII. හරි. මම නෑ කියන්නේ. නමුත් මේ ක්‍රමයේ බිඳ වැටෙන්නේ නැතුව තියාගන්නත් එපා. ඒක නිසා අපි කතා කළේ ගුරුවරු මේ ගැන දැන් අද අපි හවස යනවා මේ ප්‍රධාන පන්සලේ හාමුදුරන් හම්බ වෙන මේක දැනුම් දෙන්න. මේ හාමුදුරුවෝ කිව්වොත් එහෙම මේ නෑ එහෙම කරන්න දෙන්න බෑ කියලා. ඉතින් අපි ඕකට විරුද්ධ වෙන්න යන්නේ නෑ. එහෙම වුණොත් මම දෙසැම්බර් 31 පන්ති දානවා. හරි? හරිනේ? දෙසැම්බර් 31 ඉස්කෝලේ ඒත් දානවා. මොකද අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒතර අපි මේ කියන විශේෂ අවස්ථාවේ තත්ත්වේ අපි හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා කට්ටියට. එහෙම නැත්නම් ඉතින් අකමැත්තෙන් හරි දෙසැම්බර් 31 පන්ති දානවා. බදාදට මිස් වෙන සෙනසුරාදා පන්තිය අනිත් ගුරුවරු කරයිද නැද්ද මන් දන්නේ මම කරනවා. අපිට සඳුදා ජනවාරි 3 සඳුදා පොය දවසේ පන්තිය කරන්න අවසර නොලැබුණොත් ඉතින් ඒක අපිට දැනගන්න වෙන්නේ අද හවස් වෙද්දි. හරි? ඒක නිසා ඔයගොල්ලෝ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන මෙසේජස් බලන්න මොකද උනේ කියලා මම දාන්නම් විස්තරේ. හරි? ඊළඟට ඒතර මේ සතියේ කොහගන්න පේපර්ස් ලිවීමක් වෙන්නේ නැහනේ අන්තිම සතියේ. ඒතර ආයෙ ඕගලන්ට පේපර් ක්ලාස් එක සෙට් වෙන්නේ කවද්ද? දැන් 3 වෙනිදා සෙනසුරාදා නම් බං සිකුරාදා වෙන්නේ කවද්ද? 2 වෙනිදානේ. ඒතර ඕගලන්ට පේපර් ක්ලාස් එක පටන් ගන්න කවද්ද? 2 වෙනිදා. 2 වෙනිදා පේපර් ක්ලාස් එක. එතකොට කෙලින්ම දැන් අපිට තියෙන්නේ 29 වෙනි MCQ පේපර් එක. ඔන්න විද්‍යුත් ක්ෂේත්‍ර MCQත් එනවා. දැන් අදත් කළානේ විද්‍යුත් ක්ෂේත්‍ර. හරි? ඒ 29 වෙනි MCQ පේපර් එක, ඒ කියන්නේ පළවෙනි එකක 6ෙම MCQ තියෙන පළවෙනි පේපර් එක. අතරමැද දවස් නැහැ. හැමෝටම ලියන්න වෙන්නේ සිකුරාදම තමයි. අන්තිම සතියේ පේපර් ක්ලාස් එක නැති නිසා. හරි? ආයතනේ වහනවනේ. ඒතර ළමයි උගෙ ඉන්නලා ලියන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඔය පේපර් එකේදී විතරක් මං කිව්වේ මේක අහගත්තේ නැත්නම් සිහි බුද්ධිය නැතුව අර එක එක කෝ අද පේපර් එක ලියන්න දෙන්නේ නැද්ද කියලා එයි. මම ටෙලිග්‍රෑම් එකකට දාන්න දැන් අහගන්නකෝ කොළු. ඒතර 2026 ඕගල්ලන්ගේ පන්තිය මම පටන් ගන්නෙ. ජනසක රිවිෂන් එක තියනවා දෙවින්දා සිකුරාදා උදේවරුේ. මම හවස පේපර් ක්ලාස් එකෙන් ඕගලන්ගේ පන්ති පටන් ගන්නෙ. හැබැයි එතකොට තියෙන 29 වෙනි MCQ පේපර් එක ඊට කලින් ලියන්න වෙලාවක් වෙන් කරන්න බෑ ආයතන වහල නිසා. හැම ළමයෙකුටම එදාට තමයි මේ පේපර් එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ 29 වෙනි පේපර් එක ලියන්න පුළුවන් එක දවසයි එන්නේ. එතනින් පස්සේ ආයි පරණ කාලසටහන හැදෙනවා. පැහැදිලි නේ? පැහැදිලි වුණාට පැහැදිලි නෑ ඔයගලන්ට. හරි? අහන් ඉන්නේ නෑනේ හරියට. හරි. හරි. ජනවාරි 3 පොය දවසේ මේ පොය සඳහා පන්ති කරනවද නැද්ද කියන කාරණය ගැන මම ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම්. හවස පණිවිඩය දැනගත්තාම බැරි වෙලාවත් ඒක මිස් වෙනවා නම්
මම ජනවාරි 31 බදාදා පන්ති කරනවා. පැහැදිලිනේ? හරි. කෙලෙ